හරි හරි මේ හරි ඕකේ අපි එන වැඩේ පටන් ගමු මේ හරි හරිද හරි මට කියන්න මේ ටියුට් එකේ දැන් අපි නවත්තපු තැන ඉඳන් යමු මේ ප්‍රශ්න ටික මම පොඩ්ඩක් පෙන්නලා වහන්නම්කෝ හරි හරි ටියුට් එකේ නවත්තපු තැන ඔයාලට දැන් මතක ඇති අපි අවසානට කතා කරපු තැන හරි wait කීයකට හරි හරිනේ හරි අපි ඔන්න මේ මෙතන තමයි මම හිතන්නේ අවසාන පාරට අපි නතර කරේ ස්ටෝරේජ් ඩිවයිසස් වලින් හරිද එහෙම නතර කරේ ස්ටෝරේජ් ඩිවයිසස් වලින්ද අහනකොට කියන්න පුළුවන් වේද ප්‍රශ්න ටිකක් මම ඇහුවොත් කියන්න පුළුවන්ද ස්ටෝරේජ් ඩිවයිසස් වලින් තමයි අපි නතර කරේ මතක ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ මට මතක විදියට මේකේ අපි කතා කරා නේද මේ හાર્ඩ් ඩිස්ක් එක කොහොමද දන්නවා ඊට පස්සේ CD DVD ගැන කතා කරා ෆ්ලොපි ඩිස්ක් ගැන කතා කරා ඊට පස්සේ ආයි මේ ටේප් ගැන කතා කරා හරි දැන් මම පොඩි මේ ප්‍රශ්න ටිකක් අහන්නම් ගිය සතියේ කරපු දේවල් එක්ක හරි මට කියන්නකෝ අපි කතා කරා නේද ෆ්ලොපි ඩිස්ක් එකක ඒ කාලේ දැන් මේ කාලේ සාමාන්‍ය ෆ්ලොපි ඩිස්ක් එක තිබ්බේ එහෙනම් ගොඩක් කල්නේ හරි සාමාන්‍යයෙන් 1900 ගණන් වල වගේ පාවිච්චි කරපු ගත්තා මේ ෆ්ලොපි ඩිස්ක් එක කියන්නේ හරි දැන් ඔයා ටියුට් එකේ ලියාගත්තා මම මේක ලියාගන්න කිව්වා ෆ්ලොපි ඩිස්ක් එකේ සාමාන්‍ය ධාරිතාවය MB වලින් කොච්චරද කීයද 1.44 MB හරි හරි එතකොට මේ ෆ්ලොපි ඩිස්ක් එකේ ධාරිතාවය ආවා සමහර ඇවරේජ් විදියට 1.44 MB කියලා හරි ඊට පස්සේ මෙන්න මේ මොකක්ද ආයි මම කතා කරා ROM එක ගැන ROM එක මොකටද යොදා ගන්නවා කියලා කිව්වේ ROM එක මොකටද යොදා ගන්නවා කිව්වේ අමතර දැනුම දැන් මේ ලොකුට අහන්නේ ඔයාලගේ මොකටද පරිගණකයා ලියා ගන්න කියලාත් කිව්වේ ලියා ගන්න කිව්වනේ පරිගණකය මොකද්ද පරිගණකයක් ආරම්භ වීමට නැත්තම් මොන ප්‍රොසෙස් කියලාද කිව්වේ ස්ටාර්ට් ප්‍රොසෙස් සමාන වචනේ හරි boot up process හරි එක සඳහා අවශ්‍ය ඒ කියන්නේ උපදෙස් ඇතුළත් වැඩසටහන අඩංගු කරලා තියෙන්නේ මෙන්න මේ ROM එකේ කියලා කිව්වේ ROM එකේ දීර්ඝ තේරුම මොකද්ද read only memory සිංහලෙන් කිව්වොත් පදන මාත්‍ර මතකය කියලායි කිව්වේ. හරි. එතකොට මේ ROM කියන එකේ අර දීර්ඝ තේරුම read only memory සහ පදන මාත්‍ර මතකය. හරි. මේ ROM එක කොහෙද තියෙන්න පුළුවන්? ROM එක කොහෙද තිබ්බේ? මම ඒකත් කිව්වා. මදර්බෝඩ් එකේ මව්පුරුවේ. හරි. RAM එක කොහෙද තියෙන්නේ? ඒකත් ඒකම තමයි. ප්‍රොසෙසර් එක නැත්තම් CPU එක කොහෙද තියෙන්නේ? ඈ? සිස්ටම් යුනිට් එකේ ඊට පස්සේ ආද මදර්බෝඩ් එකේ හරි තමයි මේ CPU එකත් සවි කරලා තියෙන්නේ. හරි. දැන් ඔය ටික තමයි අපි අවසාන වශයෙන් ගිය සතියේ කතා කරේ. ඊට පස්සේ මම අර ආයි වෙනම පෙන්නුවා මේ CD DVD Blu-ray කියන මේ තුන වෙන වෙනම අඳුනගන්නේ කොහොමද කියලා. මට පොඩ්ඩක් පිටතින් බලලා රූපයක් කියන්නේ සාමාන්‍යයෙන් ඔය CD ඇතර මේ අර තැටියේ ගහලා තියෙන උඩ CD ගත්ත DVD ගත්ත Blu-ray ගත්ත කියලා. එහෙම නැත්නම් ඔයාලා දිලිසෙන පැත්ත විතරක් බලලා CD ගත්ත DVD ගත්ත Blu-ray ගත්ත කියලා තීරණය කරන්නේ කොහොමද? මම පොඩි ටිප්ස් ටිකක් කිව්වනේ. මොනවද? CD එක දිලිසෙනවා. ඉතින් අනිත් ඒවා දිලිසෙන්නේ නැද්ද? CD එක නිකන් දිලිසෙනකොට ඒක නිකන් අර අමුතු නිකන් අර ගොඩක් වර්ණ ටිකක් තියෙනවා එතන. හරි එතකොට Blu-ray එක නම් අඳුන ගන්න පුළුවන්. මොකක්ද ඒකේ? නිල් පාටට තමයි අර දිලිසෙන පැත්ත ගොඩක්ම නිල් පාට දිලිසීමක් තමයි තියෙන්නේ. නිල් පාටට උරුයි. හරි එතකොට ඒක අපි Blu-ray කිව්වා. හරි DVD එකේ මට කියන්න මේ අතරින් ගණකම දැන් ලොකුවට වට පේන්නේ අර තැටියක්නේ තියෙන්නේ. ওই තැටිය ඔය පැත්තට ගත්ති. සාමාන්‍ය මේ ඉදිරි බෙනුමක් නෙමෙයි. සාමාන්‍ය මෙන්න මේ වගේ හරවලවක තැටිය මේ පැත්තට නෙමෙයි මේ පැත්තට ගත්තට පස්සේ ඔය තැටි දෙකක් එකලා කර තිබිලා ඝනකම වැඩි නම් හරි ඔන්න එක අපි හිතන්න දැන් ඔන්න මම තැටි දෙකක් ගන්නවා එකක් DVD අනිත් එක CD හරි එකක් DVD අනිත් එක CD එතකොට හරි ඔය තැටි දෙක අතරින් ඝනකම වැඩි මොකද්ද CD එක DVD එකද DVD එක ඝනකම වැඩි හරි ඒතර ඝනකම වැඩි නිසා සාමාන්‍යයෙන් අර දිලිසෙන එකත් හරි දිලිසෙන එකත් සාමාන්‍යයෙන් මේ
අඩු වෙලා තිබ්බා. දැන් ඝනකම වැඩි පොඩ්ඩක් අර මැට් ගතියක් වගේ තිබ්බා. අරට සාපේක්ෂව. හරි. ඒතකොට ඒක පොඩ්ඩක් මේ ඊයේදී අපි කතා කරා මම රූප වෙන්න කතා කරන්නේ. මෙතන මිනිහෙකුත් ඉන්නේ මතක ඇති. මට මතකයි. මෙතන මේ පොල් දිහා බලාගෙන එක හිටියා නේද? හරි. මට නම් මතකයි ඒක ඈ. හරි. හරි අපි දැන් එහෙනම් ඉස්සරහට යමු. හරි ඉස්සරහට යමු එහෙනම්. හරි. What is the මොකක්ද සාමාන්‍ය ස්පෙસિෆිකේෂන්ස් කියන්නේ සාමාන්‍ය පිරිවිතර කියන්නේ මොනවද? හරි මොනවද? ඒ ඇත්තට මේ දැන් තමයි පාඩම් පටන් ගන්න හරියටම කිව්වොත්. හරි. හරි පිරිවිතර කියන එකෙන් තමයි ඔයාලා පාඩම් පටන් ගන්නෙ. හැබැයි දැන් මම අර ගොඩාක් දේවල් අමතර කිව්වා. හරි මේ ඔයාලා දැනගන්න ඉතින්. හරි. මොකද්ද පිරිවිතරයක් කියන්නේ? හරි අපි හිතමු දැන් ඔන්න උදාහරණයක් තියෙනවා. හරි මේක සම්බන්ධව දාලා හරි යම් කිසි භාණ්ඩයක් සතු ගුණාත්මක හා ප්‍රමාණාත්මක පොදු ලක්ෂණයන් යම් භාණ්ඩයක් සතු පිරිවිතර නම් වේ. ඒ කියන්නේ ගුණාත්මක ලක්ෂණ කියන්නේ මොනවද? ප්‍රමාණාත්මක ලක්ෂණ කියන්නේ මොනවද? හරි. මට කියන්නකෝ මේ අපි මිනිසා ගත්තොත් මේ අපි හිතමු මිනිස්සෙක් මොකක් හරි නැත්නම් සතෙක් හරි මොකක් හරි. හරි. ඔයාගේ තියෙන ගුණාත්මක ලක්ෂණ මොනවද? ගුණාත්මක ලක්ෂණ මිනිසාගේ තියෙන. අපි හිතමු එක පුද්ගලෙක් වෙනම ගමු. හරි වෙනම ගත්තට පස්සේ දැන් හිතන්න ඔයාගේ යාළුවා කියලා. එයාගේ තියෙන ගුණාංග ටික කියන්නකොට ගුණාත්මක ලක්ෂණ ටික මොනවද තියෙන්නේ? ගුණාත්මක දේවල් අපිට අල්ලන්න පුළුවන්ද? ඒ කියන්නේ අපිට මෙච්චරයි කියලා කියන්න පුළුවන්ද? එහෙමත් බෑ. හරි මට එකක් කියන්න එක උදාහරණයක් ගුණාත්මක ලක්ෂණයකට තමන්ගේ එහා පැත්තේ ඉන්න යාළුවගේ. හරි මට කියන්න කවුද? මේ කියන්නේ ගුණාත්මක ලක්ෂණයක්. හරි අපි හිතමු එහා පැත්තේ යාළුවා එන මේ කරුණාවන්තයි කියලා. කරුණාවන්තයි කියලා. හරි. මට කියන්න දැන් ඔය ගුණාත්මක ලක්ෂණ කරුණාවන්තයි කියන්නේ ගුණාත්මක ලක්ෂණයක්. දැන් ඕක මට කියන්න පුළුවන් මෙච්චරක් කරුණාවන්තයි මෙච්චරක් කරුණාවන්තයි අරයට වැඩිය මෙයා 0.2ක් කරුණාවන්ත බවින් වැඩි. එහෙම කියන්න පුළුවන්ද? කියන්නේ අරයා 425.25ක් කරුණාවන්තයි. හරි. අරයා 2.35යි විතරයි කරුණාවන්ත. එහෙම කියන්න පුළුවන්ද අපිට? බෑ. හරි. තව ගුණාත්මක ලක්ෂණ මිනිස්සුන්ගේ සුදු කළු. හරි. සුදු කළු. දැන් මට කියන්න බෑ අරයා 125.21ක් සුදුයි. එහෙම කියන්න පුළුවන්ද? බෑනේ. එහෙම කියන්න බෑ. හරි. දැන් ඒ වගේ ඒවට පොදුවේ අපි කියන ගුණාත්මක ලක්ෂණ කියලා. ඊට පස්සේ ප්‍රමාණාත්මක ලක්ෂණ කියන්නේ අපිට ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් දේවල්. හරි මිනිසා ගත්තොත් මිනිසාගේ ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් දෙයක් කියන්නේ. දැන් අපි කතා කරපු දේවල් ගුණාත්මක දේවල් මොනවද? උස කියන්න පුළුවන්නේ. හරි උස මැල්ල කියන්න පුළුවන් ප්‍රමාණාත්මකව මෙයා මෙච්චරක් උසයි. හරි බර හරි කොහොම කියන්න පුළුවන්. හරි weight එක height එක හරි ওই වගේ දේවල් අපිට ගන්න පුළුවන් ප්‍රමාණාත්මක ලක්ෂණ විදියට. එතකොට මේ ප්‍රමාණාත්මක ලක්ෂණ වල සාමාන්‍යයෙන් මේ අර අපිට යම්කිසි සංඛ්‍යාවක් මත පදනම්ම මොකක් හරි දෙයක් කියන්න පුළුවන්. දැන් උස නම් මේ අපි හිතමු අඩි 6යි අගල් 5ක් උසයි. උගෙන එන උස ඩයල් එක. හරි. දැන් උස මම කිව්වා. ඊට පස්සේ 45.25 කිලෝග්‍රෑම් බරයි. අන්න මම weight එක කිව්වා ප්‍රමාණාත්මක වශයෙන්. හරි. ඔන්න ඔය ටික දැනගෙන ඉන්න. හරි. ඔන්න දැන් යම්කිසි භාණ්ඩයක් සතු ගුණාත්මක හා ප්‍රමාණාත්මක පොදු ලක්ෂණයන් යම් භාණ්ඩයක් සතු පිරිවිතර නම් වේ. හරි. මෙතන උදාහරණයක් තියෙනවා. හරි. බුක් එකක ඒ කියන්නේ පොතක පිරිවිතර සාමාන්‍යයෙන් මේ පොතක තියෙන්න පුළුවන් මොනවද ස්පෙસિෆිකේෂන්ස්. හරි. පොතක ඔයා දැන් ඔය හොතර බලන්න වාගේ දැන් කොපි පොතක් තියෙන පිටිපස්සේ ගහලා ඔය දේවල් ටික ඇති. හරි. පොතේ තියෙන වට ඒ කියන්නේ සාමාන්‍යයෙන් දිග කීයද පළල කීයද හරි thickness එක හරි මෙන්න මේ GSM කියලා අගයක් ඇති පොතේ පිටිපස්සේ ඔයා ලියන පොතේ බලන්න. හරි ඊට පස්සේ type එක මොකක්ද මේ කොට රූල්ද තනි රූල්ද හරි ඩබල් රූල්ද හරි ඔය දේවල් ටික. හරි දැන් බලන්න මේ qualities ටික තමයි මේකේ තියෙන්නේ ගති ගුණ ටික. හරි මේක මෙච්චරක් ඒ කියන්නේ පොතේ කොළය හරි දිගයි පළල මෙච්චරයි thickness එක කියන්නේ ඝනකම. හරි thickness එක මේ කොළේ ඝනකම. හරි ඝනකමත් අනිවාර්යයෙන්ම ගහනවා මොකද එක එක පොත්වල වෙනස් වෙනවා ඝනකම. සමහර පොත්වල කොළ මේ පට්ටම හීනි. ඒ කියන්නේ සාමාන්‍ය ටක් ගාලා ඉරෙනවා. දැන් මම මකනේ මෙහෙම මකනකොට කොළ ඉරලා ඉවරයි. හරි ඒතකොට thickness එකත් අපි දැන් සාමාන්‍යයෙන් මේ සමහර කට්ටිය නම් පොතක් ගන්න කලින් බලනවා thickness එකත්. මොකද සමහර ඒතකොට අර මකනේ දැන් ඔය පැන්සලෙන් වගේ ලියනවා නම් නිතරම මකන්න වෙනවා. ඒතකොට thickness එක වැඩි පොතක් නම් හොඳයි බොහෝ දුරට. නැත්තම් ඔයා මකනකොට ඕක කොළ ඉරලා යනවා. හරි එතකොට ඊට පස්සේ type එක. හරි දැන් මෙතන තියෙන කොට rule square rule. හරි ඕක තියෙන්න පුළුවන් single rule double rule ඕම තියෙන්න පුළුවන්. හරි පිරිවිතර කියන්නේ ඒවලු. හරි දැන් ඔය මම උදාහරණයක පොතක පිරිවිතර. හරි පොතක තියෙන්න පුළුවන් එක එක වර්ගයේ ගති ගුණ ලක්ෂණ. හරි දැන් අපිට ඕනේ පොතක පිරිවිතරද? දැන් මේ ICT පන්ති පොතක පිරිවිතර කතා කරලා නැන්නේ. හරි ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ මෙන්න මේ පරිගණකයේ පිරිවිතර. හරි දැන් ඕන තියෙනවා
ඔයා දැන් පරිගණකයක් මං කිව්වද මේ පාඩම පටන් ගත්තිම ඔයාට මේ පාඩම දානගේ අරමුණ තමයි ඔයාට තනියම වුණත් පරිගණක ඒ කියන්නේ පරිගණක වෙලද ඒ කියන්නේ වෙලද සැලකට ගිහිල්ලා ඔයාට කම්පියුටර් එකක් බයි කරන්න පුළුවන් වෙන්න ඕනි තනියම වුණත් ගිහිල්ලා බයි කරන්න කියන්නේ මේමයි ඔයාට අවශ්‍ය දේවල් එයාට කියලා හරි එතකොට මේ අදාළ පරිගණකේ ඔයාට ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි ඒක ඇති කරන්න තමයි ඒක ඇති කරන්න ඔයාගේ අර කන්ටෙන්ට් එක ඔලුවට දාන්න තමයි මේ පාඩම දාලා තියෙන්නේ මුලදීම හරි හරි දැන් බලන්න ඔන්න මෙලෙස පරිගණකයක් මෙලදී ගැනීමට පෙරද මෙලෙස එහි කොටස් වල පිරිවිතර පිළිබඳ දැන සිටීම අනිවාර්ය වන අතර විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා මත අවශ්‍ය පිරිවිතර තෝරා ගැනීම කළ හැකිය. හරි. දැන් ඔය ගේම් ගහන උන් එහෙම ඉන්නවනේ. හරි. ගේම් ගහන උන් ඉන්නවා. එතකොට ග්‍රැෆික් ඩිසයින් කරන උන් ඉන්නවා. උන්ට අවශ්‍ය දේවල් එක එකට වෙනස්. ඒ කියන්නේ දැන් ගේම් ගහන එකට උට පට්ට මවුස් එකක් ඕනේ. උට නිකන් අර පොත ඩියුරබල් මවුස් එකක් ඕනේ. ඩියුරබල් කියන්නේ මොකද්ද? ඩියුරබල් කියන්නේ මොනවද? මොකද්ද? ඩියුරබල්. සාමාන්‍ය ඉංග්‍රීසි වචන මොකද්ද? ඈ? මොකද්ද? ඩියුරබල්. ඈ? ඩියුරබල්. ඩියුරබල් means what's the meaning of durable? හරි. ඒ කියන්නේ durable කියන්නේ සාමාන්‍ය මොකක්ද? අර අපි වචනේ කියන්නේ මේක ඇත්තටම මේ දැන් ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ඉන්නවනේ. කියන මට මතකයි. මට කියන්නකෝ දැන් ඉංග්‍රීසි මීඩියම් කට්ටිය දැන් ඔක දැනගන්න බෑටි. සාමාන්‍යයෙන් දැන් ඔයා ඉංග්‍රීසි මීඩියම් තෝරගත්තා නම් ඔයා නිකන් අර මේ ඉංග්‍රීසිත් එක්ක නිකන් අර වතුර වගේ කතා කරගන්න පුළුවන්. අර එහෙම ඩයලොග් කිය යුතුයි. නේද? හරි දැන් මේ ඒක බැරි නම් පොඩි අවුලක් තියෙනවා. durable කියන්නේ ඇත්තටම මොකද්ද? නිකන් අර මොකද්ද? මොකද්ද? මේ මොකද්ද? හරි ඩියුරබල් කියන්නේ ඇත්තටම අර පොඩ්ඩක් ශක්තිමත් බවින් වැඩි කියන එක. හරි. බිඳෙන සුළු නෑ. හරි. කියන්නේ මේක ශක්තිමත් බවින් දැන් උදාහරණයක් අර දැන් ওই ගේම් ගහන උන්ට ඒව බලන්න ගේමින් මවුස් හරි ගේමින් කීබෝඩ්ස් වෙනම තියෙන්නේ. වෙනම තියෙන්නේ. උන්ට සාමාන්‍ය කීබෝඩ් එකක් දැක්ක දැන් මේවනේ වෙන්නේ. හරි. ඔන්න දැන් අපි හිතමු ෂූටින් ගේම් එකක් කියලා. හරි දැන් ඔන්න වෙඩි තියාගන්න තියෙන්නේ කියලා හිතමු. එකපාරට එනිමේව ඉස්සරහා දකින්න. එකපාරට දකින්නේ එනිමේව ඉස්සරහා දකින්න. ඉස්සරහ දැක්කට පස්සේ හරි දැන් ඔන්න දැන් උගව ගේමින් මවුස් යන්නේ නෝමල් මවුස් එකක් තියෙන. අරුව මොකද්ද කරන්නේ? අරකුට නැගගෙන ඔබනව නේද? හරි. අර වෙඩි තියන්න එපා. දැන් අරුව දැක්කම ටක් ගාලා අරුව තියන්න කලින් තියන්න ඕන. හරි. අරුව මොකද්ද කරන්නේ? අරකුට මවුස් එකට නැගගෙන ඒකුට හෝන් ගහනවා වගේ ඔන්න දැන් ඌ ඔබනවා දැන්. හරි. හරි. එතකොට දැන් ඕක හැම එවනකොට සාමාන්‍ය මවුස් එකක් නම් ඕක කැඩෙන්න පුළුවන්. ඒ බටන් එක හරි කැඩෙන්න පුළුවන්. හරි. ඒකට පිළියමක් වශයෙන් තමයි අර මේ ගේමින් මවුස් වල ඒකට අවශ්‍ය ඩියුරබල් ගතිය දාලා තියෙන්නේ. සහ එකිනෙකට වෙනත් ෆීචර්ස් ඇඩ් කරලා තියෙන සමහර ඒවා වගේ. හරි කීබෝඩුත් එහෙමයි. ඒකේ බලන්න කීස් තියෙන විදිහ හරි වෙනස්. සහ ඒ කීස් වෙන ඝනකම්. ඒ කියන්නේ නිකන් මෙහෙම ඒවට වෙන්නේ නැහැ. සමහර හොඳ තදට ඔබන්න ඕනේ ගේමින් කීබෝඩ්ස්. හරි. දැන් කාර් ගේම් වල යනකොට ඔය එක පාට නීට්‍රෝ දාන්න වෙන්නේ. ඒක දේවල් තියෙනවනේ. එක කීස් එක පාට වෙනවා. හරි. වෙනකොට මේක නිකන් හිමීට ඔබන්නේ නැහැ මේක. මේකට නැගගෙන ඔබනවා. හරි. එතකොට මේ කීස් ඒවා ශක්තිමත් බව වැඩි විය යුතුයි. හරි. එතකොට ඒ නිසා මේ එකිනෙකාට වෙනස්. දැන් එයා ගේමින් කීබෝඩ් එකක් ගන්න එයා ගේම් ගහන නිසා. මොකද සාමාන්‍ය කෙනෙක්ට ගේමින් කීබෝඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම කීස් තද වෙන්න අතර මොකක්ද වෙන්නේ? අතට අමාරුයිනේ ඒක. සාමාන්‍යයෙන් ඔබනකොට අමාරුයි. ඒ නිසා සාමාන්‍ය පුද්ගලයෙක් වැඩ ටික කරගන්න ගේමින් කීබෝඩ් යූස් කරලා හරියන්නේ නැහැ. හරි. එතකොට හරි ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ ඒක. ඒ වුණාට එයාට අමාරුයි. ඊට වැඩිය නිකන් අර පොඩ්ඩක් නිකන් ටච් එකක් දාපු ගමන් එබෙන කීබෝඩ් එකක් තිබ්බනම් එයාට වැඩි ලේසි. හරි. එතකොට නෝමල් කීබෝඩ් එකක් තිබ්බනම් වැඩි ලේසි සාමාන්‍ය දෙයක් කරගන්න. හරි. ඒ නිසා ඔය එක එක්කෙනාට පරිගණකවල ගියාට පස්සේ එයා හොයන්නේ එක එක දේවල්. දැන් ග්‍රැෆික් ඩිසයිනර් හොයන්නේ වෙන දෙයක්. හරි ගේම් ගහන එක හොයන්නේ වෙන දෙයක්. හරි එක එක දේවල් හොයනවා. හරි. එතකොට ඔන්න දැන් මේ තියෙනවා මම මෙතන දාලා මෙතන ගොඩාක් දේවල් තියෙනවා ඈ. ඔයා පරිගණක ඒ කියන්නේ මේ ඇත්තටම කිව්වොත් කම්පියුටර් ෂොප් එකකට ගිහිල්ලා ලැප්ටොප් එකක් එහෙම ගන්නවා නම් බලන්න ඕනි දේවල් ටික. හරි. ඔන්න මම මේ දාලා තියෙනවා බලන්න ඕන දේවල් ටික. හරි. හරි ඔයා මේකේ බලන්න ඕනි. හරි. දැන් මේ අර ප්‍රයොරිටි ගන්නු නෙමෙයි දාලා තියෙන්නේ. නිකන් ඉතින් අර මේ දාලා ප්‍රයොරිටි කරනවා ඉස්සෙල්ලාම බලන්න ප්‍රොසෙස් එකනේ. හරි අපේ පිළිවෙලට කතා කරමුකෝ. හරි. ඔඩියෝ හෙඩ්ෆෝන් ජැක් එක කියන්නේ සාමාන්‍යයෙන් ඔය පෝට්ස් ටික, ඔඩියෝ ජැක්ස් ටික. ඔඩියෝ ජැක්ස් කියන්නේ අර රවුන්ඩ් පෝට් එක තියෙනවා මම මතක ඇති. මේ අටවසරේදී කතා කරා ඔඩියෝ ජැක්ස් ගැන. හරි. මට කියන්න එක එක පාට කතා කරානේ අපි. මතකද? රෝස පාට, කොල්ල පාට, ආයි මොන පාටද තිබ්බේ? තැබිලි පාට. තැබිලි පාට මමනේ දුන්නේ. මගේ පොතේ තිබ්බ මොන පාට? කොල්ල පාට තිබ්බා, රෝස පාට තිබ්බා. ආයි මොනවද තිබ්බේ? ආයි මොනවද තිබ්බේ?
නිල් මම දැන් අනිත් ඒවා කිව්වාට කළු පාට තැවිලි පාට ඒවා තියෙනවා ප්‍රශ්නයක් නැහැ. හරි මම කියන පොතේ තිබ්බේ රෝස පාටයි කොළ පාටයි නිල් පාටයි ප්‍රධාන වශයෙන්. හරි දැන් මට කියන්න මතක කෙනෙක් කොළ පාට අපි යූස් කරේ මොකක් සම්බන්ධ කරන්නද? මොකක් සම්බන්ධද මේ කියන්නේ කොළ පාට ජැක් එක අපි යූස් කරන්නේ මොකක් ගන්නද? මේ ඕවා කරා මම මතකයි රූප කොලත් තලවන්න දුන්නා. අනේ අම්මේ හෙන ගෙඩියක් කරා නේද? ඉතින් වැඩක් නැහැනේ. අපරාධේ මම දුන්න ගම් ටිකක්. මොකද්ද? මතක කෙනෙක් ඉන්න 8 වසරේ දැනුම වාගේ දැන් සාමාන්‍ය ග්‍රේඩ් 8 වල. හරි. මොකද්ද? කොළ පාට එක මොකද්ද? ස්පීකර්ස්. ස්පීකර්ස්. ෂුවර්. ආ. එතකොට නිල් පාට සවුන්ඩ් ඉන්න එක මොන වගේද? හරි හරි සවුන්ඩ් ඉන්න එකක්. හරි. හරි මට කියන්න මේ රෝස පාට කියන මොකටද දෙන්නේ? මොකටද? දන්නේ නැහනේ. හරි ටියුට් එකේ මුතර දාගන්නකෝ. හරි. දැන් එන නිකන් ආందోලනාත්මකයිනේ මේක නේද? හරි. ඒ නිසා ටියුට් එකේම දාගන්න. හරි. මෙතන මේ ඔඩියෝ හෙඩ්ෆෝන් ජැක් ඔය කතන්දරේ යටතේ මේ කලර්ස් ටික ඔය කැමති භාෂාවකින් දාගන්නවා. ඉංග්‍රීසි මීඩියම් ඉංග්‍රීසියෙන් දාගන්න. සිංහල නම් සිංහලෙන් දාගන්න. හරි. හරි. green pink blue හරි ඕම දාගන්න කැමති එකක්. මම සිංහලෙන් දාන්නම් මම සිංහලට කැමති නිසා. හරි. රෝස පාට අපි යූස් කරා නැත්තම් පින්ක් කලර් යූස් කරනවා යම් කිසි දෙයකට. මොකටද ඒ? තනියම ලියන්න. දැන් මම කිව්වා. කොළ පාට යූස් කරනවා ඔය රවුම් පෝට් එක ඔය කියන්නේ කොළ පාට යූස් කරනවා යම් කිසි දෙයකට. නිල් පාට යූස් කරනවා යම් කිසි දෙයකට. හරි. ඔයා මේ දැක්ක පළියට හැම එකක්ම රවුමක් තිබ්බ කියලා හැම එකටම මේ චෙක්ස් ගහන්න යන්න එපා. මේ බල්ලා ලස්සනට මේ වර්ණේ බල්ලා ගහන්න. හරි නැත්තම් බෑනේ. හරියන්නේ නැහැ. හරි. රෝස පාට මොකටද? මයික් ඉන්න එකට. කොළ පාට ස්පීකර් එකට. නිල් එක ඕඩියෝ ඉන්න එකට. අපි මෙහෙම ගමුව. මයික් ස්පීකර් ඕඩියෝ ඉන්න එකට. හරි. මයික් ස්පීකර් ඕඩියෝ ඉන්න. හරි. හරි හරි දැන් අය ඔක අමතක වෙන්න බෑ හරි හරි දැන් මේ මොකද්ද මේ තියෙන්නේ at least 1920 multiply ඊට පස්සේ 1080 screen ඒ මොකද්ද ඒ තියෙන්නේ මොකද්ද දාලා තියෙන්නේ screen එක සාමාන්‍ය මේ මොනවාගෙන්ද තියෙන්නේ මේ මොනවාගෙන්ද සෙන්ටිමීටර යකෝ සෙන්ටිමීටර 1.9 බලන්න හරි මොනවාගෙන්ද මේ තියෙන්නේ නෑ සාමාන්‍ය මේ තියෙන්නේ ස්ක්‍රීන් ටයිප් එක සාමාන්‍ය අපි දැන් ඔයාගේ අර මතකයක් දන්නේ අර ෆොටෝ එකක් ගත්තට පස්සේ ෆොටෝ එකේ ක්වොලිටි පෙන්වන්න ඔය සයිස් එක පෙන්වන්න ගන්නව නේද ෆොටෝ එකේ සයිස් එක පෙන්වන්න පික්සල්ස් ගාලා පෙන්වන්න ඕම තමයි ඉස්සරහට කතා කරමු මම ඒක පෙන්වන්නම් හරි වෙබ්කෑම් එක බලන්න ඕනේ වෙබ්කෑම් කියන්නේ මොකද්ද අපි එදා ගැව්වා නේද මතක ඇති ඔයාලා පෙන්වුවම හරි වෙබ්කෑම් එක එතකොට ඔයාලා ලැප් එකක් ගන්න යද්දි ලැප් එකේ වෙබ්කෑම් එකත් ඔන්න මේ පොඩක් බලන්න ඕනේ මයික්‍රොෆෝන් එක හරි හරි ඊට පස්සේ බ්ලූටූත් Wi-Fi ඊට පස්සේ HDMI port නැත්නම් ඔය HDMI port කියන ඒවා දැන් ඔයා මේ 8 වසරේ ඉගෙන ගත්තා. ඒවට මම ආයි කියන්නම් අවුලක් නැහැ. ටික අපි අත කතා කරනවා ආයිත්. හරි USB ports ඔය කතන්දර ටික බලන්න ඕන. හරි ඊට පස්සේ processor එක RAM එක ඊට පස්සේ solid state drive කියන්නේ SSD අර මම කිව්වා SSD එක වෙනුවට ඒ කියන්නේ මොකක් වෙනුවටද අපි SSD පාවිච්චි කරන්නේ? මම කිව්වා. ඊයේසදී කිව්වා. hard disk එක වෙනුවට තමයි SSD පාවිච්චි කරන්නේ use කරන්නේ. හරි ඊට පස්සේ මේ GPU කියන්නේ මේ ඒක අපි ඉස්සරහට කතා කරනවා හරි graphic processing unit කියන එක හරි ඊට පස්සේ ඔන්න මේ අර කතන්දර ටික තමයි තියෙන්නේ කොහොමත් ඔයා බලන්න ඕනි ප්‍රධාන දේවල් ටික මෙතන තියෙනවා processor එක බලන්න ඕනේ RAM එක බලන්න ඕනේ කීයද කියලා හරි ඊට පස්සේ display එකේ type එක display එකේ size එක බලන්න ඕනේ
හරි Bluetooth Wi-Fi එතකොට USB ports කීයක් තියෙනවද HDMI port එකක් තියෙනවද හරි දැන් මගේ දැන් මේ ලැප් එකේ න RJ45 port එකක් නැහැ හරි RJ45 port එකක් නැහැ දැන් ඒවත් බලන්න ඕනි ඔයාලට ගැලපෙන විදිහට ඔයා ගන්න ඕනි හරි එතකොට මේ ඔයාට ඕන විදිහට තමයි ඔයා ගිහිල්ලා අදාළ ලැප් එක ගත යුත්තේ දැන් පරිගණකයක් වෙළඳ පොලේ ගෙනා නෙමෙයි ඔයාට එකක් මේක හොඳයි කියලා ගන්න ඕනි ඔයා තමයි බලලා ගන්න ඕනි මේක හොඳයි කියලා ඔයා තමයි තීරණය කරන්න ඕනේ එයාට තීරණය කරන්න දෙන්න එපා මොකද ඔයානේ වැඩේ කරන්නේ හරි හරි ඔය පරිගණකයක් තුල තියෙන ඔයා බලන්න ඕනි පිරිවිතරයන් වෙනස් එකිනෙකට වෙනස් පිරිවිතරයන් තමයි ඔය තියෙන්නේ හරි මට ඉස්සෙල්ලා කියන්න අමතකුණා පිරිවිතරයක් යනු කියන එක ඔයාගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒ නිසා ඒක හයිලයිට් කරගන්න මෙතන හරි මෙන්න මේ දේවල් ටික හරි English medium by English medium content එක හරි the qualitative and quantitative common characteristic of a product are called as specifications of product හරි කියන්නේ යම්කිසි භාණ්ඩයක සතු ගුණාත්මක හා ප්‍රමාණාත්මක දේවල් ඒ භාණ්ඩයේ සතු පිරිවිතර නම් වේ කියලා තමයි කියන්නේ. හරි. එතකොට මේ පිරිවිතර ටික මේ පිරිවිතරයක් යනු කියන එක වගේ ප්‍රශ්නයක් අහුවොත් ඔයා මේ නිර්වචනය තමයි ලියන්න ඕනේ. ඉක්මනට highlight කරගන්න මේ ටික. ඊට පස්සේ උදාහරණ මේ පොතක පිරිවිතරම දෙන්නත් පුළුවන් ඉතින් ඔයාලට. පොතක පිරිවිතරම අහන්නත් පුළුවන් උදාහරණයක් විදියට. හරි. හරි ඊට පස්සේ හරි හරි අපි දැන් මේ එකිනෙක කොටස් ගැන වෙනම කතා කරනවා මම මේ බ්‍රයිට්නස් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරන්නම් මේ ෆ්ලික් එකක් යන නිසා හරි හරි දැන් මේ හරි මට කියන්න මේකට කියන තවත් නමක් CPU එක Central Processing Unit එක හරි කියලා අපි කිව්වා මේ ඔයා මේක තියෙන තරම් දන්නවද දන්නවනම් තියෙන තැන හරි එතකොට දැන් මේක සම්බන්ධව ඔයාට ඉස්සෙල්ලාම කතා කරන් තියෙන්නේ මොන ග්‍රේඩ් එක තුලින්ද මොන ග්‍රේඩ් එකේදීද 8ේදීද නෑ 8ේදී නෙමෙයි කීයේදීද නිකන් අර දැකලා හරි එහෙම එකක් 9 යකෝ දැන්නේ 9 ඈ ඊට කලින් දැක්කව ඔයා මේක 7ේදී 7 පළවෙනිම පාඩම විදියට තියෙන්නේ මෙන්න මේ CP එක ගැන 7 වසරේ පළවෙනි පාඩම හරි දැක්කද මේක දැකලා තිබ්බේ නෑනේ දන්නේ නෑනේ හරි ඒතර 7 පළවෙනි පාඩම තමයි මේක දැන් මේ ඕක ගැන මම දන්න ඔයා ලොකු විස්තරයක් දන්නේ නැහැ කියලා කමන්නේ ප්‍රශ්නයක් නැහැ අපි බලමු මොකද්ද මේ කතන්දරේ කියලා හරි දැන් මිනිසාගේ වැදගත්ම ඉන්ද්‍රිය ශරීරයේ තියෙන මොකද්ද කලින් මම කතා කරන්නේ නැති මොකද්ද අපේ බ්‍රේන් එක මොළය නැතුව ජීවත් වෙන්න පුළුවන්ද මොළය නැතුව ජීවත් වෙන්න පුළුවන්ද මම කියන්නේ මොළය නැතුව අපිට හරි කියන්නේ සාමාන්‍ය හුස්ම අරන් මේ අර මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්ද මොළය නැතුව මොළය මැරුණොත් ජීවත් වෙන්න පුළුවන්ද මොළය මැරුණොත් ජීවත් වෙන්න පුළුවන් කවුද මේ පුළුවන් හරි ඔයාට අර මතකද දන්නේ මේ අර ඩයල් එකක් හිටියා නේද අර මේ කවුද මේ අර මේ මොකද්ද මේ රඟපාන එක්කෙනෙක් ජැක්සන් නේද හරි මිනිහා අර මොකද්ද ගිහිල්ලා ඇක්සිඩන්ට් එකක් වෙලා මේ අර අලියා ඔළුවට කට නැහැ මොකද්ද අලියා ජිප් එකට පෙරලිලා මේ හරි නිකන් කොහොම වෙලාව හිටියා කොහොමත් නෙමෙයි ඒකට කියන්න ඕනේ නිකන් හරි කියන්නේ ඇත්තටම යාගේ ඒ අවස්ථාවේදී මොළය මිය ගිහින් තිබ්බේ හරි එතකොට යා වැඩ කරේ මොකකින්ද කියන්නේ සාමාන්‍යයෙන් යාට කන්න බෑ බොන්න බෑ දැන් ඇත්තටම මොළේ මිය ගියා කියන්නේ ඇත්තටම අපිට කිසි දෙයක් හිතලා කරන්න බෑ මොකද අපි කරන්නේ ඔක්කොම කරන්නේ දැන් මම මෙතනට යන්න ඕනි කියලා හිතන්නේ මම මොළේ හරි මොළේ වැඩ කරේ නැත්තම් මට ඒක කරන්න බෑ ඒතකොට මම මේ ටික ලියන්න ඕනි හරි මෙහෙම පෙන්නන්න ඕනි මේ ඔක්කොම මම හිතන්නේ මොළේ ඔයාට බඩගිනි නිසා ඔයා කුස්සියට ගිහිල්ලා මොනවා හරි හොයන්නේ මොකක් කියලාද දැන් බඩගිනි කාපන් අර ගිහිල්ලා මොනවා හරි හොයපන් අර අරපන් ෆ්‍රිජ් එක මොනවා හරි තියනවද බලහන් හරි කවුද මේ ඔයාට මේ සංඥා ටික දෙන්නේ මේක කරහන් මේක කරහන් කියලා මොළය හරි ඔය ඔක්කොම කරන්නේ මොළය හරි ඔය මොළය මිය ගියොත්
ඔය සංඥා ටික ඔයාලට එන්නේ නැහැ. එතකොට ඔයා දැන් ඔන්න හිතන්නකෝ ඇදේ ඉන්නවා කියලා එකපාරට ඔන්න වතුරෙක් කනවා. දැන් ඔයා දැන් මොලේ මැරලා කියලා හිතන්න දැන් ඈ. හරි. වතුරෙක් කනවා. වතුරෙක් කෑවට පස්සේ වතුරෙක් කනකොට ඔයා දැන් දන්නවා සාමාන්‍ය ආකාරයෙන් නම් දෙන්න ඕන ෂොට් එක උඩ. හරි. දැන් මොලේ වැඩ නැහැනේ. දැන් ඔයාලට මේ දෙන්න ඕන ෂොට් එක කියලා හිතන්නේ. ඔයාලට මේ පේනවා වතුරව. දැන් ඔයාලට හිතෙන්නේ නැහැ මොකද්ද මං කරන්න ඕනේ. හරි. ඔයා නිකන් බලාගෙන ඉතින් වතුරව කනවා. ආරි ගෑවා ගියා. හරි. ඌම කාලා ඌ මෙතන මේ පිරලා ඌ මේකට මේ පිපිරිලා ඌ මෙතන මැරෙනකන් ඔයා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. හරි. ඒ කියන්නේ කිසිම දෙයක් ඔයාලට කරන්න බෑ. ඇක්ෂන් එකක් ගන්න බෑ. ඇක්ෂන් එකක් ගන්න බෑ. මොකද ඔයාලට සංඥා එන්නේ නැහැ. ස්නායු පද්ධතිය වැඩ නැහැ. ස්නායු පද්ධතිය වැඩ නැත්තේ මොලේ වැඩ නැති නිසා. හරි. දැන් ඔයාලට දැනෙන්නෙත් නැහැ ඒක. මధుරව කරනවා දැනෙන්නෙත් නැහැ. කිසි ප්‍රශ්නයක්වත් නැහැ ඒක. හරි. අවුලකුත් නැහැ. ස්නායු පද්ධතිය වැඩ නැහැනේ. හරි. හරි. එතකොට මේ දැන් අපි හිතමුකෝ ඔයාලට බඩගිනි කියලා. හරි. ඔන්න දැන් බඩගිනි. බඩගින්න ඔයාලට ලොකුට දැනෙන්නේ නැහැ. ඔයා දන්නේ ඔයා මැරෙනකන් ඊට පස්සේ මේ කන්න නැතුව. හරි. ඔයාලට දැන් ඔන්න බත් එකක් කනවා පේනවා. ඒක මිනිහෙක් ඔයාගේ ඉස්සරහා ඉඳලා කනවා පේනවා. ඇස් දෙක වැඩනේ. ඇස් දෙක හරි පේනවා. අවුලන්නේ නැහැ. ඔයාලට සංඥා යන්නේ නැති කියලා. කනවා පේනවා. කනක් බල බල තමයි ඉන්න වෙන්නේ ඉතින්. ඔයාලට හිතෙන්නේ නැහැ දැන් මම කන්න ඕනි. හරි. මම අත අරන් මෙහෙම දැන් මේ බත් එකක් බෙදාගෙන හරි කොහොම හරි අරුගේ උතුරුගෙන හරි ගන්න ඕනි. බඩගිනි දැන්. ඒ මුකුත් දැනෙන්නේ නැහැ. හරි. මැරෙනා වගේම තමයි. ඒතර එහෙනම් කන්නේ බොන්නේ කොහමද? අර ජැක්සන් ඇන්තනි අවසාන කාලේ කොහමද හිටියේ? කොහමද හිටියේ? අර මැෂින්ස් ගහලාද හිටියේ. ඒතර එයාට කැම බීම ඇග ඇතුළට ඇතුළත් කරන්න ඕනි. හරි. නැත්තම් එයාට මේ ඒ දේවල් ටික අර එයාට හිතලා ඇතුළත් කරගන්න බෑ. හරි. එතකොට හાર્ට් එකට සපෝට් එකක් පොඩි ඕන. දැන් මැෂින්ස් ගහලා තිබ්බේ. ওই මැෂින් එක ගලවපු ගමන් එයාව මිය යනවා. හරි. ඇත්තට මොලේ ඒ කියන්නේ සාමාන්‍ය මොලේ මිය ගිහිල්ලා ඉන්න පුළුවන් අපිට ඇවිල්ලා තේරුමක් නැහැ. ඉතින් නිකන් ඉතින් ඇද උඩට වෙලා මෙහෙම බලාගෙන ඉන්නවා. හරි එච්චරයිනේ. ඊට වැඩි හොඳයි මම මේ මැරිලා ගියා නම්. හරි එතකොට ඒකයි මැෂින්ස් ගන්න දැන් එයාගෙත් ඇත්තටම ජීවත් වෙලා හිටියා මැෂින්ස් ටික ගැලුවා එතකොට තමයි මැරුණේ හරි එතකොට මැෂින්ස් වලින් තමයි මෙච්චර කාල ජීවත් කරේ මොකද මැෂින්ස් වලින් ජීවත් කරන්න පුළුවන් උනේ එයාගේ මොකක්ද වැඩ කරේ හાર્ට් එක වැඩ හાર્ට් එක වැඩ කිසි ප්‍රශ්නයක් නැහැ හાર્ට් එක කවුරුවත් මට කියන්නකෝ හුස්ම ගන්න හිතලාද කියලා දැන් ගන්න ඕන එකක් හොද එකක් එහෙම අරන් ගන්නවද එහෙම ගන්න නැහනේ හරි එතකොට මේ ඒක ඉබේම වෙන දෙයක් හරි අපිට ඒක හිතන්න දෙයක් නැහැ ආයේ අලුතෙන් හිතන්න නැහැ හරි ඒ නිසා ඒවට මේ මොලේ ඇතුළත් වෙන්නේ නැති නිසා හાર્ට් එක වැඩ කරනවා කිසි ප්‍රශ්නයක් නැතුව හරි ජීවත් වෙන්න පුළුවන් හાર્ට් එකෙන් අපි හුස්ම අරගෙන මේ පෙරහැලු ක්‍රියාත්මක වෙන්නේ හරි එතකොට මේ පද්ධතිය වැඩ අනිකුත් ඒවා වැඩ නැහැ හරි දැන් මේ මිනිසාගේනේ හරි දැන් අපි කතා කරමු පරිගණකවල මේ කතන්දරේ පොඩ්ඩක් වෙනස් පරිගණකවලක් තියෙනවා මේ වගේ වැදගත් උපාංගයක් පරිගණකේ හරි අපි මෙයාට කියනවා පරිගණකයේ මොලය කියලා දැන් ඔයාලට හිතලා කියන්න පුළුවන් කවුද මේ පරිගණකයේ මොලය CPU එක Central Processing Unit එක පරිගණකයේ මොලය හරි එතකොට මේකට අපි කියනවා පරිගණකයේ මොලය කියලා CPU එක ඇත්තටම ඇයි අපි මේකට මෙහෙම කියන්නේ හරි මිනිසාගේ මොලය තමයි ඔක්කොම හිතලා වැඩ ටික කරන්නේ අතුරේ අපේ ක්‍රියාකාරීත්වය බලාගන්නේ ශාරීරික ක්‍රියාකාරීත්වය ශාරීරික පාලනය ඔය දේවල් ඔක්කොම කරන්නේ අපේ බ්‍රේන් එක එතකොට දැන් පරිගණකයේ මේ පරිගණකයේ දේවල් අර දේවල් කළමනාකරණය කරලා ලස්සනට වැඩේ කරන්නේ මෙන්න මේ CPU එක ඒ නිසා මෙයත් නිකන් අපේ බ්‍රේන් එකට සමාන නිසා ඒ කියන්නේ බ්‍රේන් එකෙන් කරන කාර්යයට සමාන නිසා අපේ ඒක පද්ධතියක් විදිහට ගත්තොත් බ්‍රේන් එකෙන් කරන්නේ ඔය ඔක්කොම පාලනය කරන එක. ඒතර පරිගණකයේ පද්ධතියක් විදිහට ගත්තොත් ඒ ඔක්කොම පාලනය කරන එක අදාළ කටයුතු කරන එක කරන්නේ මෙයා. ඒ නිසා අපි කියනවා මෙයාට පරිගණකයේ මොලය කියලා. මිනිසාගේ මොලය. හරි. වෙනම කතා කරා ඒකේ වැදගත්කම දන්න ඔයා. ඒ වගේම පරිගණකයේ මොලය කියලා අපි මෙයාව වෙනම හඳුන්වනවා. හරි. එතකොට මේ ඕක තමයි මෙතන පළවෙනි කාරණාව යටතේ තියෙන්නේ. හරි මේක ඉක්මනට හයිලයිට් කරගන්න මේ ප්‍රශ්නේ එන්න පුළුවන් මිනිසාගේ දැන් මොලේ වගේම සමහරනේ පරිගණකයේ මොලේ මොකක්ද කියලා ඇහුවොත් මෙන්න මේ CP එක තමයි පරිගණකයේ මොලේ වෙන්නේ පරිගණකයේ වැදගත්ම කොටස මොකක්ද කියලා ඇහුවොත් වැදගත්ම කොටස මොකක්ද පරිගණකයේ වැදගත්ම CP එක හරි එච්චරයි හරි හරි මේ හරි දැන් මේවා මේ ඔයාලට ලොකුවට කතා කරන්න කියලා නෑ
හරි ඒ වුණාට මේ ඒව දෙන්න ඕනේ. සාමාන්‍ය අර අමතර දැනුම දැනගන්න ඕනේ. පොඩි එකෙක් වගේ හරියන්නේ නැහැ නේ වැඩේ කරලා. හරි. හරි නේද? හරි ඊට පස්සේ මේ මගින් පරිගණකයට ඇතුළත් කරන දත්ත ඇතුළත් කර තිබෙන ඒ කියන්නේ සාමාන්‍ය ඇතුළත් කරන මෙතන මේ පොඩි වාක්‍ය අවුලක් තියෙන පරිගණකයට ඇතුළත් කරන දත්ත සකස් කිරීමේ කාර්ය සිදු කරයි කියලා වෙනස් කරගන්න ඇතුළත් කර තිබෙන ඕනේ ඇතුළත් කරන දත්ත සකස් කිරීමේ කාර්ය සිදු කරයි. හරි ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න ටියුට් එකේ තියෙන. හරි. හරි. හරිද? හරි. ඔන්න වැදගත් පාර්ට් එකක්. මේක මේ කොයි ඒ කියන්නේ A level වලවත් O level වලවත් හරි කිසිම තැනක සඳහන් කරන්න කියලා නෑ. ඒ කියන්නේ ඔයාලට මේක පැහැදිලි කරන්න කියලා නෑ. සකසනේ කියන්නේ සහ මේ සකසනේ නැත්නම් process එක නැත්නම් CPU එක කියන වචන දෙක දෙකක්ද එකක්ද කියලා. හරිද? හරි. ඒ නිසා දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් සමහර තැන්වල විභාගවල මෙයාට process එක කියලා හඳුන්වනවා. සමහර නමක් තියෙනවා CPU එක කියලා හඳුන්වනවා. මේ දෙකම එකක්ද නැත්නම් මේ වචන දෙකක්ද? හරි. මේ වචන ඇත්තම දෙකක්. process එක කියන්නේ වෙනත් අර්ථයක්, CPU එක කියන්නේ වෙනත් අර්ථයක්. හරි. දැන් මෙතන තියෙන මම දාලා හරි හරි සෑම CPU එකක්ම processor එකක් නොවේයි නෙමෙයි හරි නොවේයි නෙමෙයි වෙයි මේක වෙනස් කරගන්න වෙයි කියලා සෑම CPU එකක්ම processor එකක් වෙයි වැරදි තියෙන එකත් හොඳයි ටියුට් එකේ දැන් අර ළමයා ගොඩක් ඒ කියන්නේ හිතලවත් දන්නේ නැහැ මේ වැරද්ද දාලා තියෙන්නේ කියන්නේ අර සාමාන්‍ය ළමයා උනන්දුවෙන් බලනවාද මේ වැඩේ කියලා බලන්නත් දන්නේ නැහැ නිකන් එහෙම බලන්නත් දන්නේ නැහැ හරි ඊට පස්සේ මෙන්න මේ නෝට් කැලලත් කපා ගන්න. සෑම CPU එකක්ම processor එකක් තමයි. නෝට් කැලල කපන්න. මේකේ no කැලල කැපන්. හරි. එච්චරයි. මේකේ නෝට් කැපුවා අතන no කැපුවා. හරි. ඒතකොට සෑම CPU එකක්ම processor එකක් වෙයි. ඊට පස්සේ every CPU is a processor. හරි. ඊට පස්සේ තියෙනවා නමුත් සෑම processor එකක්ම CPU එකක් නොවේයි කියලා. ඔව් ඒක ඇත්ත. ඒක හරි. මේ කාරණාව හරි. මේකේ මුකුත් වෙනස්කම් කරන්න ඕනේ නැහැ. But not every processor is a CPU. හරි. processor එකක් කියන්නේ ඇත්තටම මම මේ එක දවසක් කතා කරා නේද? processor CPU වෙනස. හරි. බලන්නකෝ. processor එකක් කියන්නේ සකසනයක් මොකක් හරි සකස් කරන්න හදපු මොකක් හරි උපාංගයක්නේ. හරි. මේකේ එක එක ප්‍රභේද තියෙනවා. එක ප්‍රභේදයක් තමයි පරිගණකයේ තියෙන CPU එක. මේවම දාලා තියෙනවා. හරි. අනිත් ප්‍රභේදයක් තමයි GPU එක. මේක ගැන පස්සේ කතා කරනවා GPU. ඒ කියන්නේ මේකෙන් කරන්නේ ඔයාගේ වීඩියෝස් ටික ප්‍රොසෙස් කරන එක. ඔයාට වීඩියෝ එකක් බලන්න, වීඩියෝ එකක් පේන ලස්සනට පරිගණකයේ රූප පේන්නේ මෙන්න මේ processor එක නිසා. GPU කියන්නේ processor එක. CPU කියන්නේ හරි කරන්නේ මේන්ලිම අර සැකසීමේ කටයුතු ගණිතමය සහ තාර්කික කටයුතු තමයි අර රූප දෙන එකට මෙයා ගොඩක් බලපාන්නේ නෑ. මෙයා බලපානවා. මෙයාගේ මේ ප්‍රථම රාජකාරිය ඒක නෙමෙයි. අර සැකසීම් කටයුතු කරන එක තාර්කිකව සහ ගණිතමය. හරි දැන් ඔයා කැල්කියුලේටර් එකේ දැම්මොත් ගණිතමය කාරණයක් වෙන්නේ. හරි එතකොට ඒක සැකසීම කරන්නේ මෙයා. TP එකෙන් කරන්නේ මේ වගේ දෙයක් නෙමෙයි. ඔයාගේ වීඩියෝ එකට අවශ්‍ය රූප රාමු සකස් කරලා ඔයාට පේන විදිහට සකස් කරන එක. ඒ කියන්නේ ඔයාට ඇහැට පේන විදිහට සකස් කරන මොකද පරිගණකය ඔයා දන්නවා වැඩ කරන්නේ මොන පද්ධතියද සංඛ්‍යා පද්ධතියද පරිගණකය වැඩ කරන්නේ 8 අවසරේ දැනුම. නිකන් කියන්න බලන්න. මොකද්ද? දීමය. මෙයා රූපයක් අඳුනගන්නේ මොකකින්ද? මොකකින්ද? දීමේ කෝඩ් එකකින්. හරි. එතකොට මේ GPU එකට දැන් අපි මේ රූපයක් පේනකොට දැන් අපි හිතමු කන්දක් කියලා. කන්දක් නිකන් එක බිංදුව වලින් සැදුලත් කෝඩ් එකකින් පේනොත් අවුල් නේද? අපිට ඒක එහෙම පේනකොට අවුල් නේ. ඒතකොට ඒක අපිට කන්දක් පේනකොට ලස්සන රූපයක් විතර කන්ද. හරි. ඒතකොට ඒක රූපයක් විතර හරවන්නේ මෙන්න මේ GPU එක විසින්. ඒවා අපි ඉස්සරහට කතා කරනවා. ඒතකොට මෙයාගේ කාරණාව ඒක. මෙයාගේ කාරණාව වෙන එක. ඒතකොට ඔක්කොම පොදු හැබැයි process. තව ඒවා දාලා තියෙනවා. හරි. මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ගැන ඔයාලට ඉස්සරහින් කතා කරන්න තියෙනවා. Arduino boards එහෙම ගැන අහලා තියෙද? Arduino අහලා තියෙද? Arduino boards දැකලා තියෙද? පාවිච්චි කරලා තියෙනවද? හරි. ඒවට අපි කියනවා මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් කියලා. හරි. ඊට පස්සේ ඒ ඉස්සරහට ගත මේ පාඩමේ මේ වර්ෂයේම ඔයා කතා කරනවා. හරි. ඊට පස්සේ APU කියන්නේ පරිගණකවල පාවිච්චි කරන එකක් නෙමෙයි. ඒක වෙනම පාවිච්චි කරන එකක්. හරි. පරිගණකවල තමාතැන්වල පාවිච්චි කරනවා. හරි. දැන් ඔන්න
ප්‍රොසෙසර් කියන පොදු නම යටතේ අර ප්‍රභේද කීමයක්ම තිබ්බා. CPU වලින් කියන්නේ සැකස් කිරීමේ කටයුතු තාර්කිකව සහ ගණිතමය වශයෙන්, GPU වලින් වීඩියෝ දාන්න, හරි මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් වලින් කරන්නේ පොඩි පොඩි දේවල් කරගන්න. ඉස්සරහ අපි කතා කරමු මේවා ගැන ලොකුට කතා කරන්න යන්නේ නැහැ. හරි එතකොට ඔයාලට තේරෙනවා හරි නමුත් සෑම ප්‍රොසෙසර් එකක්ම CPU වෙනවද? සෑම ප්‍රොසෙසර් එකක්ම CPU වෙනවද? නෑ. එහෙනම් මේ ඔක්කොම CPU වෙන්න ඕන. එහෙම නෙමෙයිනේ. එකක් විතරයි CPU. ඒතර මේ කතන්දරේ හරි. හැබැයි අපි මෙහෙම බැලුවොත් අනිත් පැත්තට බැලුවොත් සෑම CPU එකක්ම CPUs ගොඩක් තියෙනවනේ. i5, i7 අහලා ඇතිනේ. අහලා තියෙනවනේ. ඒ ඔක්කොම මොකටද අයත් වෙන්නේ? processors ගණේට. ඒක තමයි මෙතන තියෙන්නේ. සෑම CPU එකක්ම processor එකක් වෙයි. හරි. දැන් ඕක කවුරු හරි ගැව්වොත් හරි ඕන එක්කෙනකින් අහලා බලන්න මේක හරියට කියා ගන්න බෑ හොදේ. හරි ඕන එක්කෙනෙක් මම ඕන ඔට්ටුවක් දාන ඕන එකකින් අහලා බලන්න ඔයාලගේ වයසේ හරි නම් අක්කලා අයියලගෙන් අහන්න මගේ ක්ලාස් එන්නේ නැති එකකේ. හරි එතකොට මේ ඕක දන්නේ නැහැ. හරි ගොඩක් ඒක එන ප්‍රශ්න මටත් ඇත්තටම මේක ඒ කාලේ ප්‍රශ්නයක්. හරි processor එක කියලා තදුනනවා මේකට විභාගවලදී. හරි මේ රූපෙම දාලා processor එකක් කියනවා මේ රූපෙම දාලා CPU එකක් කියනවා. මම කරා මොකක්ද දැන් මේක සමාන වචනද? හරි දැන් අපි අහසට නබෝ ගැබ කියලා කියනවනේ. කියනව නේද? අහසට නබෝ ගැබ කියලා කියනව නේද? මම ශිෂ්‍යත්ව කාලේ පාඩම් කරා මතකයි. අහසට නබෝ ගැබ කියලා කියනවනේ. නබෝ ගැබ හරි මොකක් හරි කියනවා. නබෝ ගැබ. හරි. හරි ඇති නේද මම මේ රෙකෝඩ් එකේ උත්තර හරි. හරිනේ? හරි නබෝ ගැබ කියලා කියනවා. දැන් මේ වගේ සමාන වචනයක්ද දන්නේ නැහැ මේක. හරි මට එහෙමත් හිතුණා. ඊට පස්සේ මම තනියම හෙව්වා මේක මොකක්ද කියලා. මේ ඒතර තමයි මම මේ කාලේ අඳුනගත්තේ ඉස්කෝලේ යන කාලේ. මේ දෙකේ කතන්දරේ මේකයි කියලා. හරි. හරි ඔක තමයි දැන් මම ඔයාලට පෙන්නේ මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැති කියලා. මම සාමාන්‍යයෙන් ඔය බත් කනකොට හරි නැත්තම් ඔය මොකක් හරි නොකරන වෙලාවල් වල මට ඕක තමයි කල්පනා වෙන්නේ. හරි ඔය කල්පනා වෙනකොට මම පොඩ්ඩක් හොයලා බලනවා මොකක් මොන රෙද්දක්ද මේ කියලා. හරි. එතකොට මේ හම්බුන දේවල් තමයි ඔය. හරි දැන් ඔයාලත් මං හිතනවා සමහර කට්ටිය එහෙම ඇති කියලා. මට වගේ නම් ට්‍රැක් නැතුව ඇති. හරි මේ පත් කරනකොට ඔයයිද? හරි මම හිතනවා හැබැයි හොයනවා ඇති කියලා. හරි. මේ හරි. ඔන්න තියෙනවා ඒ කතන්දරේ මම මෙහෙම යටින් දාලා. හරි. මෙන්න සකසන වර්ග මයික්‍රෝ කන්ට්‍රෝලර් මෙන්න මේ ටික highlight කරගන්න. සකසන වර්ග විවිධ වර්ගයේ සකසන වර්ග. මේවත් ඔයාලට එන්නේ නැහැ. හරි එන්නේ නැහැ. ඉතින් බය වෙන්න එපා. ඔයාලට ඉගෙන ගන්න ඕනේ. හරි පුළුවන් තරම් try කරන්න සාමාන්‍යයෙන් මේ O level මට්ටමකට වැඩි දැන් O level මට්ටමෙන් මේවා කතා කරන්න කියලා නෑ. හරි මේ A level වලත් නෑ මේවා. උන්ට මම කියනවා පන්ති වල ඉතින් මේ කයි කතන්දරේ එහෙම කියලා. මේ හරි. ඕන නම් ඔයා මේක ගැන මේ ඕනම අයිසිරි ගුරුවරයෙක් කිනුත් අහන්න පුළුවන්. ඒ කියන්නේ වර්තමානයේ ඔය පොඩි උන්ට පන්ති කරන්න ඔය 6 4 9ට. එහෙම එක්කෙනෙකුත් අහන්න. උන් දන්නෙත් නෑ. හරි. හරි. මේකේ වෙනස හරියට පැහැදිලි කරලා කියන්නකෝ දන්නේ නෑ. හරි. හරි ඊට පස්සේ හරි නේද? හරි බලන්න ඊට පස්සේ කරුණ හරි පරිගණකයේ සැකසීම් කටයුතු සිදු කරන නැත්නම් සැකසීම් කටයුතු කරන සකසනය වන්නේ CPU වන අතර තවද පරිගණක සකසන ලෙස CPU ඇතුළු එහි ඇතුළත් අනිකුත් උපාංගද ඇතුළත් කර හඳුන්වයි කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ අර අපි කතා කරනවලු මේ සකසනය කියලා දැන් අපි මේ කතන්දරේ ලොකුට ගන්න එපා. හරි පරිගණකයේ සැකසීම් කටයුතු කරන්නේ සැකසීම් කටයුතු කරන සකසන වර්ගය වෙන්නේ CPU වන අතර. ඒ කියන්නේ CPU ලු ඒ පරිගණකයේ ඇතුලේ සැකසීම් කටයුතු කරන්නේ. හරි මට කියන්න දන්න කෙනෙක් ඉන්නවා නම් මේ පොඩ්ඩක් අපි මේ ගැන කතා කරමු නේද? හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මේ CPU එකේ ප්‍රධාන කොටස් කීයක් තිබ්බද? ඔයාගේ මතකෙන් කියන්න මට CPU එකේ ප්‍රධාන කොටස් කීයක් තිබ්බද? කීයද? 7 වසරේ දැනුම. CPU එකේ ප්‍රධාන කොටස් කීයක් තිබ්බද? 3යි 4යි 5කෝ ඈ දෙකයි 3යි 2යි එකෝ එක 3යි ෂුවර් 3යි හරි ලස්සනට අදින්න හරි සකසනේ ප්‍රධාන කොටස් තුනක් තිබ්බා මොනවද එකක් අපි කියනවා ALU කියලා අනිත් එක CU කියලා කියනවා අනිත් එක MR කියලා කියනවා හරි ALU ගත්තොත් අංක ගණිතමය හා තාර්කික ඒකකය ඉංග්‍රීසි වලින් ලිව්වොත්
arithmetic can මේක වචනයක් ඈ logical unit හරි ALU ALU හරි CU කියන්නේ control unit කියන එක කියන්නේ සිංහලෙන් ගත්තොත් control කියන්නේ පාලනය කරනවානේ පාලන ඒකකය English වලින් CU mean control unit හරි MR memory registers කියලා කියන්නේ එතකොට memory කියන්නේ මතක register වලට registerමයි හරි ඊට පස්සේ MR memory registers හරි දැන් මේක දැනගෙන හිටියේ නෑනේ දැනගෙන හිටියේ නෑ නේද එහෙනම් මොකද්ද කරන්න ඕන දැන් මතක නෑනේ මොකද්ද කරන්න ඕන දැන් මම කියන්න ඕනද කොහේ හරි අහු මුල්ලක ලියා ගන්න ඕක හරි ඔය මම ලියපු ටික 7 වසර දැනුම ඉතින් යන්නේ මොකද 7 වසර දැනුම තියෙන්න දෙබයි නේද මේ වසර කෙනෙක්ට ලියන්න කොහේ හරි හරි ඔක්කොම මතක් කරගෙන යන්න ඕන මම මේ අර 9 වසරේ වාර විභාගයක් ඒ උහුරුතල් වාර විභාගෙ නෙමෙයි මම මේ ටාගට් කරන්නේ අවතනක් තියෙනවනේ මම කලින් කතා කරන්නේ පරිගණක පද්ධති ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්නේ ඔය ටික දුන්නා කමන්නේ ආයි ලියා ගන්නකො හරි වෙනම කොහේ හරි කමන්නේ පොතේ රියුට් එකේ පිටිපස්සේ හරි විඩ තියෙන තැන ලියා ගන්න අද මේක ඉවර වෙලා තියෙනවා පැය 6ක ක්ලාස් එකක් 6ක කියන්නේ 6ක් විතරයි මේ ඇත්තම කිව්වොත් ක්ලාස් එකක් නෙමෙයි සෙමිනාර් එකක් ඔන්ලයින් සෙමිනාර් එකක් ඔයාලගේ අක්කලා අයියලාට 11 වසරේ මේ පාර ලියන සෙට් එකට හරි එතකොට මෙතන ඉඳන් තමයි අපි ඉන්නවා දැන් ඔයාලගේ දැන් අත්‍තරම ඔයාලගේ ක්ලාස් ඉවරලා මං ගෙදර යන එක කරේ කලින් නම් අද ඉන්නවා ඉතින් 8 මාට්ට පටන් ගන්න පාන්දර තමයි යන්න වෙන්නේ ගෙදර එතකොට ඒක සම්පූර්ණයෙන් නොමිලේ කරන්නේ ඒක සාමාන්‍යයෙන් මේ සල්ලි ගන්න එකක් නෙමෙයි ඔක්කොටම මේ පාර ලියන සෙට් එකට ගොඩ යන්න හරි මේ කට්ටියටයි පිට කට්ටියට ඔක්කොම කතා කරලා මේ වැඩේ කරන්න. හරි. එතකොට වැඩේ කියන්නේ පොදුම කාරණේ මැදක් කෙනෙකුට මට මෙතන ඉන්දියයිත් දන්නේ නැහැ. එහෙම සීන් එකක් දැන් මට තේරෙනවා. මොකද හේතුව මම ඒ කියන්නේ සෙනසුරාදානේ කලින් දවස නේද? හරි. සෙනසුරාදා නිදාගත්තේ නෑ මම. දැන් ඉරිදා දැන් මේ A level ක්ලාස් එක තිබ්බ උදේ ක්ලාස් එකට එන්න ඕන නිදා ගන්න වෙලාවක් නැහැ. මේ වැඩක් කර කර හිටියා. ඊට පස්සේ කොහොම හරි ටියුට් එකක් හදාද එහෙමම හිටියා ඉතින්. 6යි අමාරට 4 විතර ඉවර වුණේ. ඊට පස්සේ නිදා ගන්න ටයිම් නැන්නේ නේ. 8 මාට බඳ දිනනවා ආවා ඉතින්. ගිල්ලා මුස්කල්ලා ආවා. දැන් අරක වෙලාවේ මේ නින්දයි දන්නේ නැහැ. එහෙම සීන්නක් තියෙනවා. උලන්නේ නැහැ බලන්න ඕන. ඔයාලත් ළඟදි මේ නිදි මරලා ඇති හවුස් මීට් එක නිදි මරුවද එහෙම නෑනේ පොඩි කට්ටිය තාම හරි හවුස් අද බොයි ලක් කළා නම් මේ අදාළ වැඩේ කරා නිදි මරාගෙන හරි දැන් ගෙදර ගිහලා නිදි යන්න බෑ අද නිදාගත්තා නැත්නම් අද මේ ක්ලාස් එක ගිහිල්ලා මම සාමාන්‍ය කරන්නේ නිදියන එක සාමාන්‍ය මම සෙන්සෝල් නිදාගන්නේ මේ අද නිදියන එක කරන්නේ අද නිදි යන්න වෙන්නේ හරි ආත හරි නේද ඉවරයිනේ හරි හරි මේ මං ආයෙ ටියුට් එකට යන්න ඉවරයි කියලා හිතනවා. හරි. හරි. දැන් මේ පරිගණක තුරු තියෙන්නේ මේ CPU වර්ගවල මේ processor පරිගණක තුරු තියෙන CPU එක වෙන්නේ CPU නේ processor එක වෙන්නේ CPU ලු. ඒ වගේම මේ අර මම කිව්ව කලින් දේවලුත් ඒ කියන්නේ උදාහරණ GPU එක ඒක තියෙන්නේ පරිගණකයේ තුලම තමයි. හරි. පරිගණකයේ ඇත්තටම
ගණිතමය නැත්තම් තාර්කික සැකසීම් කරන ප්‍රධාන ප්‍රොසෙස් එක වෙන්නේ CPU එක. පරිගණකයේ ප්‍රධානතම ප්‍රොසෙස් එක වෙන්නේ CPU එක. තවත් CPUs, ඒ කියන්නේ CPUs කියන්න බෑ වල ප්‍රොසෙස් ගන්නාවක් එකතුවක් විදිහට තමයි පරිගණකය ඇදලා තියෙන්නේ. හරි, ඕකේ. දැන් මෙන්න මේ ටික වැදගත් කොටසක් ඔයාගේ මේ මොකද්ද මේ ඔයාගේ සිලබස් එකේ තියෙන කොටසක්. දැන් අපි අර කලින් කතා කරා සිලබස් එකේ නැති දේවලු ඔක්කොම මෙතන සිලබස් එකේ තියෙනවා මේ කන්ටෙන්ට් එක. හරි. ඔන්න මම දැන් කිව්වා සිලබස් එකේ තියෙනවා කියලා මේ ටිකේ ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. සීරියස් වෙන්න දැන්. හරි. හරි. දැන් මේ ඔන්න කතන්දරයක් තියෙනවා මෙන්න මේ සම්බන්ධව. සකසන වල ඇති CPU ගණන නැත්නම් අපි මේවට කියන කෝස් ගණන මත සකසනේ වර්ග තීරණය වේ. ඒ කියන්නේ මොනවද? සකසනේ ඇතුලේ CPUs තියනවලු. මේකයි කතන්දරේ. හරි. පරිගණකයේ මේව දෙයක් තියෙනවා. මේ කන්ටෙන්ට් එක ඔලුවට ගන්න ඈ. හරි. මේ කියන කන්ටෙන්ට් එක. හරි. වර්තමාන දැන් ඉස්තර පරිගණකවල අහන්න. ඉස්තර පරිගණකවල මෙන්න මේ ප්‍රොසෙස් එක දැන් අපි මේවට කියන්නේ ඇත්තට පොදුයි කියන ප්‍රොසෙස් කියලානේ කියන්නේ. ප්‍රොසෙස් එකට එක CPU එකයි තිබ්බේ. එක CPU එකයි ඉස්සරේවට. දැන් මිනිස්සු එන්න මේ පරිගණකයේ දියුණු කරන්න මිනිස්සු තේරුම් ගත්තා අර උදාහරණයක් මොළ කාලයක් තිබ්බනේ දේශපාලනයේ යෙදිලා ඉන්න කෙනෙක්ට මොළ 7ක් තියනවා කියලා. කිව්ව නේද? මතකද දන්නේ අර අරගල කරන කාලේ මේ ඔයක හොදනම මේ වුණා මොළ 7ක් තියෙනවා කියලා. කවුද මේ? වැසිලිට නේද? වැසිලි රාජපක්ෂට මොළ 7ක් තියෙන ඒ කියන්නේ මේවයි. මේ අර එක මොළයකට වැඩිය මොළ 7ක් තියෙනවා කියන්නේ දැන් එන සීන් එකක් තියෙන්න බෑනේ. හරි. දැන් මේකෙත් ඒ වගේ කතන්දරයක්. දැන් මිනිස්සු තේරුම් ගත්තා මේ ප්‍රොසෙස් එක හදනකොට දැන් මම කියවනේ CPU එක තමයි පරිගණකයේ මොළය කියලා. ඒ වගේ මොළ කිහිපයක්ම යොදා ගන්න. ඒ කියන්නේ එක මොළයක් නෙමෙයි මොළ කිහිපයක්. දැන් වර්තමාන පරිගණකවල තියෙනවා මේ වගේ පොඩි මොළ කිහිපයක්. පොඩි මොළ කියන්නේ මේ වගේ මොළ කිහිපයක්. කියන්නේ CPUs කිහිපයක් කියලා ගමුකෝ. හරි. අපි පොදුවේ මේ ඔක්කොම කියනවා ප්‍රොසෙස් එක කියලා. මේ ප්‍රොසෙස් එකක් තුල CPUs ගොඩක් තියෙනවා. දැන් ප්‍රොසෙස් එක කියලා අපි පොදු නමන්නේ ප්‍රොසෙස් එක කියන්නේ. හරි. CPUs ගණනාවක් තියෙනවා වර්තමාන පරිගණකවල. එතකොට මට කියන්නකෝ මේ ප්‍රොසෙස් එක යූස් කරන පරිගණකයේද වේගවත් සහ කාර්යක්ෂමතාව අතින් වැඩි මේකද? Aද Bද? මොකද්ද? ඔයාලට තේරෙනවනේ මේක? අනිවාර්යයෙන්ම B එන්න ඕනි. හරි දැන් ඔයාලට මොන දෙකක් තියෙනවා නම් ඔයාගේ කාර්යක්ෂමතාව වැඩි වෙන්න බෑ සාමාන්‍ය ප්‍රොසෙසින් පවර් එක වැඩි වෙන්න ඕනි. හරි පන්තිය පළවෙනියා ගන්න ඕනි. හරි මොලේ සයිස් එක මත තීරණය වෙනවනේ ඔක නේද? හරි සාමාන්‍යයෙන් මේ මොකද මිනිසාගේ මොලයත් එකිනෙකාට සාපේක්ෂව වෙනස්. ඔයාට තියෙන මොලේ නෙමෙයි මට තියෙන්නේ. හරි මට තියෙන මොලේ නෙමෙයි එයා පැත්තේ කාට තියෙන්නේ. උඩ ඒක වෙනස් වෙනවා. එතකොට පරිගණකත් ඔන්න මිනිස්සු කල්පනා කරා මේ එක සීප් එකක් දාලා මදි මේ රෙද්දවල් කරන්න බෑ මේක මේ අර ප්‍රොසෙසින් පාව එක පට්ටම අඩුයි මේ වගේම ගොඩක් යූස් කරලා මේක තනි ප්‍රොසෙස් එකක් විතර ගමු. එහෙම ගත්තොත් අපිට වැඩියක් කරගන්න පුළුවන් කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් වර්තමාන පරිගණකවල ඕවා ඔන්න ඔය විදිහට එනවා. මේවට අපි CPU කියන්නේ නැහැ. තවත් හොඳ නමක් කියනවා. මෙන්න මේවට කියන්නේ මේ ඇත්තටම පොදුවේ ප්‍රොසෙස් එකට CPU නැතුව අපි මේවට core එකක් කියලා කියනවා. cores හරි කෝස් කියලා කියනවා. හරි අර වගේම තමයි හොඳට කන්ටෙන්ට් එක ඔලුවට දාගන්න ඉස්තර ප්‍රොසෙස් වල පාවිච්චි කරන එක CPU එකක් විතරයි. හරි එතකොට වර්තමාන ප්‍රොසෙස් වල පාවිච්චි කරනවා CPUs ගණනාවක්. හරි CPUs ගණනාවක් පාවිච්චි කරනවා. ඒවට අපි තවත් නමක් කියනවා මේවටම තමයි අපි කියනවා කෝස් කියලා. CPUs වලටම තවත් නමක් කෝස් කියලා කියනවා. වර්තමානයේ අපි හඳුන්වන්නේ ඒතර ප්‍රොසෙස් එකක් තුළ කෝස් ගොඩක් තියෙනවා කියලා. CPUම තමයි. හරි පොඩි CPU කියලා හිතන්නකො පොඩි මේ මධ්‍යස්ථ ඒ කියන්නේ සාමාන්‍ය මේ පොඩි CPUs කියලා හිතන්න. ඉතින් අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. පොඩි CPUs ඒවට වෙනම නමක් කියන කෝස් කියලා. ඒක චරත් දරගත්තම ඇති. හරි ලොකුවට මට කියන්න අවශ්‍ය නැහැ. මොකද මේ එහෙම කියන්නේ මම පැය භාගයක් විතර කියනවා ඔයාලට මෙනෝදයක් තේරෙන්නේ නැහැ ඊට පස්සේ. හරි ඒ ලෙවල් මට්ටමට යනවා ඊට පස්සේ කියන වෙලාව මක බැලි යනවා. හරි ඒ නිසා දැනට පොඩ්ඩක් මතක තියාගන්න ඒ ටික විතරක්. හරි දැන් වර්තමාන ප්‍රොසෙස් හදන්නේ CPUs ගොඩක එකතුවක් ලෙස එච්චරයි. ඒවට අපි වෙනම නමක් කියව කෝස් කියලා. එච්චරයි ඔය දැනගන්න ඕනි. හරි දැන් ඔන්න එක කතන්දරේ මම යටින් දාලා තියෙනවා. හරි ඔන්න මේ ඒ වගේ හදන පරිගණකවල ඒ වගේ ප්‍රොසෙස් හදන පරිගණකවල CPU එකක් විතරක් තියෙන ඉස්සර කාලේ පරිගණක CPUs එකක් විතරක් තියෙන හරි
හරි CPUs එකක් විතරක් තියෙන ඉස්සර කාලේ පරිගණකවල යෝ ඒක මොන්නේ හරි CPUs එකක් විතරක් තියෙන ඉස්සර කාලේ පරිගණකවල සාමාන්‍යයෙන් මේ මෙන්න මේවට අපි කියනවා CPUs එකක් විතර. ඒ කියන්නේ මම කිව්ව processor එක තුල තියෙන්නේ අපි පොදුවේ processor කියලා ගත්තොත් මේක තුල තියෙන්නේ CPU එකක් විතරයි 1 CPU. හරි. එක CPU එකක් විතරයි. හරි. ඒ වගේ පරිගණක වලට අපි කියනවලු single core computers නැත්නම් single core processors කියලා. හරි single කියන්නේ තනි කියන එක. හරි core කියන්නේ අපි සකසන කියන අර්ථයනේ. හරි. එතකොට තනි සකසන. කියන්නේ සාමාන්‍යයෙන් ඔය single core කියන්නේ ඔය වගේ මේ අදහසක් තමයි එන්නේ. හරි ඒ වගේ ඊට පස්සේ පරිගණකයේ ඔන්න ටික ටික දියුණු වෙනකොට මෙයාලා දාන්න ගත්තා එක processor එකකට මේ වගේ CPUs දෙකක් දාන්න ගත්තා. මේ වගේ CPUs දෙකක් නැත්නම් cores දෙකක් තියෙන ඒවට අපි කියනවා dual core processors කියලා. dual core processors. ඊට පස්සේ වර්තමානයේදී නම් මේ කතන්දරේ ගොඩක් වෙනස්. දැන් processor එකක් තුල CPUs ගොඩක් තියෙනවා. 4ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්න පුළුවන්, 6ක් වෙන්න පුළුවන්. ඔය වගේ තියෙනවා. ඒවට අපි කියනවා quad core කියලා. ඒ කියන්නේ quad කියන අර්ථයේ බහු කියන එක, බහු සකසන, හරි? බහු සකසන කියන එක. එතකොට මේ quad කියන එකේ අර්ථය බහු ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර දෙකට වැඩියෙන් තියෙනවා කියන එක. හරි. දැන් ඔන්න ඕකයි කතන්දරේ. හරි? හරි. දැන් එතන මම දාලා දිනු මේවට උදාහරණ single core process තිබ්බ පරිගණක, dual core process තිබ්බ පරිගණක සහ quad core process තියෙන වර්තමාන පරිගණක. හරි සිංගල් core මේ Pentium කියන එක නම් ඔයාලා අහලත් නැතුව ඇති. Pentium 1 2 3 4 ඒ කාලේ එක CPU එකක් පාවිච්චි කරපු ඉතාමත් අඩු කාර්යක්ෂමතාවයක් තිබ්බ පරණ කාලේ පරිගණක. හරි dual core ඒ කියන්නේ සාමාන්‍යයෙන් dual core process dual core කියලාම ආවා core to 2 කියලා ආවා. මේවත් මම පොඩි කාලේ තිබ්බේ මට මතකයි. හරි මේවත් දැන් වර්තමානයේ නිෂ්පාදනය වීමක් වෙන්නේ නැහැ. quad cores තමයි දැන් තියෙන්නේ. core i3 i5 මේවා දන්නවා. ඔයා ඉපදුනාට පස්සේ මේවා තමයි ප්‍රසිද්ධ වුනේ. තාමත් මේවා තමයි තියෙන්නේ. දැන් යන්නේ මේවා. මේවා අහලා තියෙනවද? අහලා තියෙනවද? i3 i5 ඔයාගේ ලැප් එකක් තියෙනවා ඔයා ගිහලා බලන්නකෝ ලැප් එකේ ගහලා තියෙනවා මේ ටච් පෑඩ් එකේ එහා පැත්තෙන් පොඩි කොටසකට මේ වගේ මේ ගහලා තියෙනවා i3 ද i5 ද ඔය කතන්දරේ ගහලා තියෙනවා පොඩ්ඩක් හොදලා බලන්න හරි හරි ඔන්න ඔය කතන්දරේ ඔන්න උදාහරණ ටික තියෙනවා ඔයා මේකේ මේ දේවල් ටික පාඩම් කරගන්න ඕන අනිවාර්යෙන් එක්සෑම් එකට එනවා හරි හරි මේකයි කතන්දරේ ඉස්සර පරිගණකවල තිබ්බේ processor එක හදන්න එක CPU එකයි යොදාගත්තේ හරි එතකොට එයාලා තේරුම් ගත්ත කාලයක් එක්ක මේ processor power එක මදි කියලා ඒ නිසා මෙයාලා processor එකක් තුර CPUs දෙකක් පාවිච්චි කරන්න ගත්තා CPUs වලට කියන තවත් නමක් තමයි core කියන්නේ එතකොට කියන්නේ cores දෙකක් පාවිච්චි කරන්න ගත්තා ඒවට අපි කියනවා dual core processors තියෙන පරිගණක කියලා හරි ඊට පස්සේ ඒ processing power එක මදි වෙනකොට මෙයාලා dual cores වලට එහාට ගිහිල්ලා හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් සකසන දෙකකට ඒ කියන්නේ අපි කියන CPUs දෙකට වැඩි පාවිච්චි කරන්න ගත්තා ඒවට අපි කියනවා quad core කියලා එතකොට quad core process කියලා අපි ඒවට පොදුවේ කියනවා එතකොට මේ තියෙන ඒවට උදාහරණ අදාළ පරිගණක වලට සහ මෙන්න මේ කතන්දරේ මෙන්න මේවයි වෙන්නේ. හරි. දැන් මේ ඔයා මේ ටික highlight කරගෙන මේ ටික පාඩම් කරගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේක ඇද ගන්න ඕනේ. මම මේක ලස්සනට අදින්නම්. මේ එහා පැත්තේ ලස්සනට අදින්නම් කතන්දරේ. ඊට පස්සේ මේක ලියාගන්න මේකත් highlight කරගන්න ඕනි. ඊට පස්සේ බලමු මේ Pentium පරිගණක මොන වගේද ලස්සනයිද කොහොමද? හරි. ඒ ටික අපි බලමු රූප බලමු. හරි. මේ ටික highlight කරගන්න ඉක්මනට මේ වගුව highlight කරගන්න වගුව අනිවාර්යෙන් එන්න පුළුවන්. දැන් මම යන්න කලින් ප්‍රශ්න ටික අහනවා ඈ. ඒ කියන්නේ ප්‍රශ්න අහනවා කියන්නේ මම ගිය සතියේත් ඇහුවනේ. හරි. මේ ටිකත් highlight කරගන්න. මේ ටික පාඩම් කරගන්න ඕනේ. Pentium වැඩි දෙයක් නැහැ. Pentium නම් single core. dual core නම් dual core and core to 2. ඊට පස්සේ quad core නම් වර්තමානයේ i3 i5 i7 i9 ඔය ටික. ලොකු දෙයක් නැහැ. උදාහරණ આવොත් එහෙම ලස්සනට කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඊට පස්සේ ඔය කොහෙන් හරි මෙතනම හරි ගමන්නේ නැහැ. මෙතනම හරි ගමන්නේ නැහැ. මේ
හරි සිංගල් කෝර් ප්‍රොසෙසර් කියලා ලිව්වා. ප්‍රොසෙසර් එකේ අභ්‍යන්තරය ඇඳ. ප්‍රොසෙසර් එකක් තුල තියෙන්නේ එක CPU එකයි. නැත්නම් එක කෝ එකයි. හරි ඊට පස්සේ ඩුවල් කෝ ප්‍රොසෙසර් කියලා ලිව්වා. මේක ඇතුලේ තියෙනවා මං C කියලා ගන්නම් C දෙකක්. කියන්නේ CPUs දෙකක්. quad core වල තියෙනවා processor එක තුල Cs ගොඩක් දෙකට වැඩි තියෙනවා. හරි. දැන් හතරයිම කියලා කියන්න බෑ. කාටවත් කියන්න බෑ හතරයි කියලා. මේක ඉතින් පහක් තියෙන්න පුළුවන් හයක් තියෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ හරි. දෙකකට වැඩි කියලා දාගන්න. more than 2. හරි. හරි. දෙකකට වැඩි more than 2. ඒ කියන්නේ අඩුම ගානේ CPUs ඒ කියන්නේ සාමාන්‍ය දෙකට වැඩියෙන් තියෙන්න ඕනි කියලා කියන්නේ. මේක 6ක් වෙන්න පුළුවන් 8ක් වෙන්න පුළුවන් හතරක්ම කියලා එහෙම එකක් නෙමෙයි ටික ගන්න දැන් කොහෙන් හරි ඔය ඉන්න දෙන්න යනක. හරි කන්ටෙන්ට් එක හරියට ඔලුව දාගන්න එච්චරයි ඉතින් ඈ. හරි. හරි. හරි මේ බේසික්ස් දේවල් නෑ බේසික්ස් සාමාන්‍යයෙන් මේ ඔය හරියට තියරි ඉගෙන ගන්නකොට මේ බේසික්ස් දේවල් ඉගෙනගෙන යන්න ඕන ආයිති. හරි. හරි මේ එල හරි අපි එනම් බලමු මේ Pentium computers කියන්නේ මොනවද කියලා. හරි Pentium අවශ්‍ය කරන මොනවද තිබුණේ
හරි මේ ඔකේ දිමාත්‍රා හරි අරගේ තිබ්බේ මොනවද Pentium 1 2 3 නේද අපි Pentium 1 කියන බලමු හරි Pentium 1 මම images වලට හරි මේ තියෙන්නේ Pentium 1 පරිගණකයක් මේ credit හරි බලන්න මේ ගාලා තියෙන බ්‍රෑන්ඩ් එක Intel Inside Pentium හරි සාමාන්‍යයෙන් මේ ඔය Intel ආයතනය අර මුල්ම කාලේ දවල Microsoft Windows 95 ඩිසයින් ඒ කියන්නේ 95 කියන්නේ කීයද 95 කියලා 1995 නේ මේක නිෂ්පාදනය කරේ හරි එතකොට 1995 Microsoft ලගේ දැන් නම් තියෙන Windows දැන් තියෙන්නේ මොකද්ද ඇත්තටම යන්නේ Windows 11 එකයි මේ 10 එකනේ පාවිච්චි කරන්නේ හරි දැන් ඒ කාලේ මේ Windows එකේ 95 version එක Microsoft 9 ඒ කියන්නේ Windows 95 හරි එතකොට තමයි මේ Windows මේ Pentium පරිගණක පාවිච්චි උනේ හරි හරි එතකොට මේ ඔන්න Pentium පරිගණකයක් තුල තියෙන දේවල් ටික තියෙනවා හරි ඔය දේවල් ටික ඔය කතන්දර ටික හරි බල්ලෙකුත් තියෙනවා හරි මේකේ අර හොද ෆොටෝ එකක් නෑ වෙන්නන්න මේ wait හරි හරි Pentium 2 එකෙත් ලොකු වෙනසක් නෑ වගේ Pentium 2 1 වගේ මේ ඔය දේවල් වල එකම වගේ ඉතින් තියෙන්නේ හරි පරණ පරිගණක ඉතින් මේ හරි Pentium 2 හරි මේ වගේ එකක් Windows 98 කියන්නේ දැන් අරකට පස්සේනේ මේක ආවේ හරි එතකොට Pentium 2 එක දැන් මේ වගේ පරිගණක වල පාවිච්චි කරන එක processor එක අයලු ඒක කියන්නේ ඒ processor එක තුල තිබ්බ එක CPU එක අයලු හරි ඊට පස්සේ Pentium 3 ලොකු වෙනස්කම් නෑ මේ වගේ ඉතින් එකම වර්ගයේ ඉන්නේ පොඩි පොඩි මේවා තියෙනවා හරි හරි මේ තියෙන Pentium 3 එක පොඩි පොඩි දේවල් මේ අප්ඩේට් වෙලා තියෙනවා පරිගණකය තුල පොඩ්ඩක් කුඩා වෙලා තියෙනවා නේ පොඩි වෙනස්කම් ටික වෙලා තියෙනවා අර වගේම තමයි හරි හොඳම වැඩේ කියන්නේ මේ හරි හොඳම වැඩේ කියන්නේ අපේ ගෙදර මම පොඩි කාලේ මතකයි මම ඒ කියන්නේ මොන්ටිසෝරි වගේ යන කාලේ මොන්ටිසෝරි යනවා කියන්නේ සාමාන්‍යයෙන් මේ 2006 7 වගේනේ හරි 5 6 7 ඔය වගේ හරි ඔය කාලේ පරිගණකයක් තිබ්බා ගෙදර හරිද හරි පරිගණකයක් තිබ්බා ඒ තිබ්බේ Pentium 4 පරිගණකයක් පරිගණක දෙකක් තිබ්බා ඩෙස්ක්ටොප් දෙකක් තිබ්බා මේ එකක් මට මතකයි එකක් මම පාවිච්චි කරේ ගේම් ගහන්න අනිත් එක පාවිච්චි කරේ මම කාඩුම් බලන්න හරි එතකොට ගෙදර හරි කියන්නේ Pentium අර ලොකු අර මේ මෙන්න මේ වගේ පරිගණකයක් තිබෙ මෙන්න මේ වගේමයි හරි හරි එතකොට මේ අර ලොකු අර CRT මොනිටර් එකක් තිබ්බේ එකක් පාවිච්චි කරා ගේම් ගහන්න අනිත් එක පාවිච්චි කරා මේ කාඩුම් බලන්න හරි සාමාන්‍යයෙන් මේ ඔය මට මතකයි ඉස්සර දැන් ඔය මොන්ටිසෝරි වගේ යන මොන්ටිසෝරි යන කාලේ සහ එකේදි දෙකේදි හරි ඔය වගේ අවුරුදු තුල මම ඔය ගහන්න දින ගේම්ස් ටික ඔක්කොම කියන්නේ මේ ලංකාවට අලුතෙන් එන ගේම්ස් හරි හරි ලංකාවට අලුතෙන් එන ගේම්ස් ඉස්සෙල්ලාම ඒ කියන්නේ අපේ උන් අර අපේ සමවයස් එවුන් ගහන්න කලින් හරි මම ගහලා තියෙනවා කියන්නේ ගහන්න හේතුව තමයි අපේ ගෙදරට කියන සමය අයියා කෙනෙක් කියන්නේ අයියා කෙනෙක්ම කියන්නත් බෑ මේ මට වැඩි අවුරුදු 15ක් විතර වැඩිමල් හරි මේ ඩයල් එක තමයි අපේ දැන් මේ පරිගණකය හැදුවා මේ කැඩුණාට පස්සේ හදන්න එන්නේ ගෙදරට මම ඩයල් එක හිමීට ෂේප් එකේ යාලු කරගෙන මිනිහා ඒ කාලේ එන ගේම් ගහනවා එන ගේම් පිස්ස ඩයල් එක හරි මිනිහාට කියන මම ගේම් ටිකක් දාගත්තා මිනිහා දැන් මේ අර ලංකාවේ දින ඒ කාලේ උදේ ගේම්ස් තිබා Need for Speed ගහලා දින ගෝල් ගහලා දින අහලක් තියෙන Need for Speeds අහලාද ගහලා දිනවා හරි Need for Speed කියන්නේ මේ කා ගේම් එකක් නේ හරි ඔය Need for Speed කියන සීරීස් එකේ දැන් නම් ඔය පස්සේ ආව Most Wanted ඊට පස්සේ Carbon ඔය versions ටික ආවා ඔය ඔක්කොටම කලින් ආව මේ Need for Speed Hot Faucet කියලා මේ එක version එකක් ඒක තමයි ඉස්සෙල්ලාම ආවේ ඕක තමයි ඉස්සෙල්ලාම මම ගත්තා ඊට පස්සේ IGI ගහලා දිනවද IGI පිළ මොනවද මේ පොඩිය හරි ඔය දැන් නම් ගහන්නේ මොනවද ගහන්නේ Free Fire PUBG ඊයා හරි ඒ කාලේ Call of Duty එකත් ගහපන්කෝ හරි දැන් මේ මම පෙන්නන්නම්කෝ මේ දැන් ඔයා දැනගන්න ඉතින් පොඩි කාලේ කියන්නේ මේ සාමාන්‍යයෙන් IGI 1 එක මම ගැව්වේ 1 එක ඉස්සෙල්ලාම 1 එක ඕක තමයි IGI කියන ගේම් එක හරි මේ කොපිරයිට් වදින් දැන් මේක දාලා මේ හරි IGI 1 එක හරි
ඒ කියන්නේ මේ ඒ කාලේ තිබ්බ පට්ට ග්‍රැෆික් මේවා ඉතින් ඈ සාමාන්‍යයෙන් මාරම ග්‍රැෆික් තිබ්බේ මේ දැන් මේ ගේම් ප්ලේස් දාන්න බෑ මේ රෙකෝඩ් එකට වැදුනොත් කොපිරයිට් වැදුනොත් මට මේක YouTube දාගන්න බෑ නැත්තම් මම වීඩියෝ එකක් දාන්න පුළුවන් නැත්තම් රෙකෝඩ් එක පවුස් කරලා තමයි වීඩියෝ දාන්න වෙන්නේ ඈ එහෙම ඕනේ නෑනේ ඕනේ නෑනේ ගේම් ගහන හැටි බලන්නේ හරි ඈ එකක් බලමු හරි අවශ්‍ය නෑ නේද හරි අහන්න දැන් මේ රූප ටිකෙන් බලන්නකෝ තීරණය කරන්නකෝ මේක හරි මේක මේ ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ පට්ටම ග්‍රැෆික් තිබ්බ ගේම් එකක් තමයි මේ IGI කියන්නේ. හරි මේ ඉන්නේ රෙඩ් කැෆ්ලා. හරි උන් එනවා කියන්නේ ඉවරයි. ඉතින් එතන මේ අර එලාම් එක පත් වෙනවා තමයි මුන් එන්නේ. හරි ඒතර සාමාන්‍යයෙන් මේක මං ගැහුවේ එක වසරේදී හරි දෙක වසරේදී මට මතක විදියට. හරි ඒ කාලේ හරි ඊට පස්සේ IGI 2 ආව 3 ආව 2 එකක් ගැහුවා. 2 එකෙත් පොඩි පොඩි වෙනස්කම් ටිකක් තිබ්බේ. හරි IGI 2 එකේ පොඩ්ඩක් ඊට වැඩි ග්‍රැෆික්ස් වැඩි වෙලා පොඩි පොඩි දේවල් ටිකක් තිබ්බා. මේ අර කතන්දරේ තමයි අර ඇමරිකාවයි රුසියාවයි සීතල යුද්ධයේ ඒ සීන් එක. හරි දැන් ඔය need for speed එකක් කියන්නේ මේ වගේ එකක් මේ need for speed මට මතකයි මම ගෙවි hot for it කියන එක දැන් ඔය ගොඩක් තිබ්බා මේ need for speed එකේ ගොඩක් versions ඇවිල්ලා තියෙනවා හරි මෙන්න මේක hot for it එකේ 1 එක මේක හරි ඕක තමයි මේ දෙක වසර කියන්නේ මොන්ටිසෝරි පාස් කළා එක වසරේ මට මතකයි 2008 2009 වගේ හරි ඒ කාලේ තිබ්බ පට්ට ග්‍රැෆික් තියෙන කාර් ගේම් එක තමයි 2009 වගේ මම මේ කියන්නේ. දැන් නෙමෙයි. හරි දැන් ගොඩක් ඒවා තියෙනවා. හරි ඒ කාලේ මාර්ම ග්‍රැෆික් තියෙන එක need for speed එක. ඒතොර ඒක තමයි මේ ඒ කාලේ ගැහුවේ. හරි. අර දැන් ඕක දැනගන්නේ පොඩි එක දැන් PUBG Free Fire ඕක කරගෙන ඇහුවොත් අහන්න කියන්නේ ඕකනේ. හරි ඒ කාලේ පට්ට ගේම්ස් තිබ්බ. දැන් Call of Duty ඊට පස්සේ ආවේ. Call of Duty ගාවේ මේ Call of Duty එකේ මට මතකයි මම ඒකේ ගැහුවේ මේ ඒක නම් මට මතක නැහැ Call of Duty එකේ මොකක්ද ගැහුවේ කියලා. මට ඒක නම් මතක නැහැ. හරි ඔය ටික තමයි කියන්න තියෙන්නේ. හරි කොහොම හරි ඔයාලට මේ අර දැන් ඕවා ඔක්කොම කරේ අර Pentium පරිගණකේ. Pentium 4 පරිගණකේ. ඒ කාලේ මේව රන් කරන්න පුළුවන් ඈ. Pentium 4 පරිගණකේ මේව ඔක්කොම රන් වෙනවා. අර ඒ කාලේ ගේම් වල ග්‍රැෆික් ටික අඩු වුණාට ඒ කියන්නේ ග්‍රැෆික් අඩු වුණා ප්‍රොසෙසර් එක පවර් එක එච්චර පාවිච්චි කරේ නැහැ. හරි ඒ හේතුව නිසා. හරි ඔය කතන්දරත් එක්ක මේවා මට කරගන්න පුළුවන් වුණා ඒ කාලේ. ඊට පස්සේ මට මතකයි මේ ශිෂ්‍යත්ව යන ලඟ වෙනකොට මට 5 වසරට ගියාට 2012 එතකොට. හරි 2012 ලෝක විනාශ වෙනවා කියලා කිව්වා. මතකද දන්නේ? මත් තොපිලට මතක නෑ කොහොමද මේ අවුරුද්දක් විතර නේද උර 2011 නේ ඉපදුනේ හරි අවුරුද්දක් විතර මම මතක තියෙයි හරි මේ 2012 ලෝක විනාශ එනවා කිව්වා හරි ඒ කියන්නේ මට දැන් ඒ කියන්නේ දැන් හින ආතල් හරි ඒ කියන්නේ ශිෂ්‍යත්ව ලියන්න ඕනේ නෑනේ දැන් ඒ කියන්නේ හරිනේ දැන් වෙන පාඩම් දැන් පන්ති ගිනිනවා හෙන මේ එන ගෙලියන්නේ කරේ හරි දැන් ඉතින් මට හින ආතල් දැන් මම පාඩම් කරෙත් නෑ දැන් ලෝක විනාශ වෙනවා තේරුම් නෑනේ හරි ඇත්තට මේ මිනිස්සු හෙන ඒ කියන්නේ මේ ලෝකෙම ඉන්න මිනිස්සු ඒ කියන්නේ ඒක කලින් ඉඳන් අර කවුද අර මේ ඉන්කාවරු නේද? හරි එයාලගේ දිනපොත මේ 2012 දෙසැම්බර් ඔය ගානක් තිබ්බේ. ඒකෙන් ඉවර වෙනවලු. ඒතර ඒ කියන්නේ එයාලා මිනිස්සු අනුමාන කරා මේ එතනින් එයාට ලෝකයා විනාශ වෙලා යනවා කියලා. හරි ඒ කාලේ එන නිවුස් එනවතල් නෑ 2011 වගේ කියන්නේ 2012 ඔය අදාළ දිනයට කලින් මිනිස්සු නිර්මාණය කරලා අර මේ මුහුද ඒ කියන්නේ සුනාමියක් ආවොත් ඒකෙන් බේරෙන්න ලොකු අර මොනවද මේ මැෂින්ස් වගේ ඒකට සාමාන්‍ය අර පොඩි වාහන වගේ කියන්නේ සුනාමියක් આવොත් ඒක පා වෙනවා හරි ඊට පස්සේ ඒකල් නිවුස් වලට ගියා ඇමරිකාවේ දැන් ඔක්කොම රටවල් හින ෆෝම් එකේ ඒ කියන්නේ මේ නිෂ්පාදනය කරලා තිබ්බ මේ අවුරුද්දකට විතර කෑම දාපු වාහන ඒ කියන්නේ මේ අර වගේ දැන් සුනාමියක් આવොත් ඒක පා වෙනවා හරි භූමිකම්පාවක් આવොත් ඒකට අර ඩැමේජ් වෙන්නේ හරි ඒ වගේ වාහන ඕනම එකක් උඩට වැටුණාලා ඒක ශක්තිමත් වගේ ඩියුරබල් ගතිය නිෂ්පාදනය කරලා තිබ්බා ඒවා මිනිස්සු සල්ලි තියෙන මිනිස්සු ඩොලර් බිලියන ගණන් දීලා මිලදී ගත්තා. ඇයි අර මැරෙන්න බයේ ලෝක විනාශය කියලා ඒවට ඇතුළට වෙලා බේරෙන්න කියලා. හරි? ඒ කියන්නේ ලෝක විනාශය වුණාට පස්සේ ආයේ ඒ වගේ ඇතුළේ ඉඳන් එළියට එන්න. හරි. ඒ කාලේ එන ආතල් නිවුස් එහෙම. හරි. ඒ කියන්නේ පාරවද බ්‍රේකින් නිවුස් එහෙම යනවා එක පාට මේ දැන් කට්ටිය දන්නේ පොඩි භූමිකම්පාවක් ඇතුළේ මේක ලෝක විනාශය කියලා. ඇත්තටම යනවා ඈ නිවුස් වල ජාති රූපවාහිනී ඒවත් දෙන්නේ. හරි. සුනාමියක් ආවට පස්සේ සුනාමියක් එනවා වගේ අර මේ එලාම් එකක් නාදුන ටක් ගාලා බ්‍රේකින් නිවුස් මිනිස්සු දුවනවා. මට හොඳට මතකයි. හරි ඒ කියන්නේ මිනිස්සු දැන් ලෝක විනාශය කියලා. අපේ රටේ විතරක් නෙමෙයි ඒක අනිත් රටවලුත් එහෙමයි. ඒ කාලේ තමයි ඉන්නදී පට්ට වාතල් ඒක ඉතින් මමත් ඉතින් පාඩම් කරෙන්නේ නැහැ ශිෂ්‍යත්ව ලියන්න ඕනේ නැහනේ. හරි 2012 දැන් ලෝක විනාශය ආවට මමත් එක්ක අම්මලත් කියන හැම තිස්සෙම මේ පන්තිත් ඕනේ නැහැ. වැඩක් නැහැ දැන් මැරෙන එකනේ කොහොම මේ ශිෂ්‍යත්ව ලියන්න. ඒ මැරෙන එකට වැඩිය මට දීපේ ශිෂ්‍යත්ව ලියන්න දු ඉන්න. හරි ඒ කියන්නේ ඒක ගානක් නැහැ. මැරෙන එක ගානක් නැහැ. මේ ශිෂ්‍යත්ව ලියන්න නැත්නම් එච්චරයි. හරි ඒ මේ එහෙම සින්නක් තිබ්බේ. හරි ඒ කියන්නේ මේ 2012 යෝගාවේ 2012 යෝග තන්දරේ 2012 පහ වුණාට පස්සේ
අර පව් ඉතින් අර ඩොලර් මිලියන බිලියන ගණන් දීලා අර තමන්ගේ ගේ දොර ඉඩ ගණන් විකුණලා මුන් මේ වාහන අරගෙන. ඒ කියන්නේ අර ඉතුරු මේ ජීවිතේ රැක ගන්න ලෝක විනාශය ආව පව් ඉතින්. ඊට පස්සේ එහෙන නිවුස් එහෙම ගත්තේ සිවිද විනාශා ගන්නවා. ඇයි දැන් ඔක්කොම මේවා තියලානේ ගත්තේ. හරි ඊට පස්සේ එහෙන ආතල් ඊට පස්සේ වෙන මාතල් එකක්. ඒ කියන්නේ දෙකේ ගත්ත මිනිස්සු දැන් සල්ලි ණය ගෙවා ගන්න විදියක් නැතුව හරි 100 දිනා. එහෙම තමයි නිවුස් එක යන්නේ ඊට පස්සේ. ඒ කියන්නේ ඔයාලා ඉපදෙන අවුරුද්දට කලින් අවුරුද්ද. මතක නැහැනේ අවුරුද්දක්වත් නැහැනේ. හරි. ඒ කාලේ ඉතින් එහෙම අදරුත් තිබ්බ හරි. 2012 මම මේ කතා කරන්නේ. හරි. ඒ කියන්නේ 2012 කියන්නේ ශිෂ්‍යත්වයේ වෙන කාලේ 2011 4 වසරේ මම මේ මටත් මම කලින් උත් කියලා ඇති. මේ අද හිටියා නම් ඔයාලගේ වයස වගේ මට නංගි කෙනෙක් හිටියා. ඒ කියන්නේ එයා මැරුණා නැති වුණා. මේ ඔයාලගේ වයසෙමයි දැන් අද හිටියොත් ඉන්නේ මේ හරියටම 9 වසරේ ඔයාලගේ වයසෙමයි. දැන් මට එයා නැති වුණා මම හිතන්නේ 2011 2012 ඉපදිලා 12 නැති වුණේ. ඔයාලගේ වයසෙමයි. මේ එයා එන කාලේ මට හොඳට මතකයි මේ ලෝක විනාශය ඇතිනවා කිව්වේ මේ ඔය එයා මැරුණ අවුරුද්දේ 2012 කියන්නේ ශිෂ්‍යත්වය අපි කරේ එදානේ. ඒ කාලේ අවුරුද්ද තමයි ශිෂ්‍යත්වය කරේ. මේ එතකොට නම් ලොකුට ගානක් තිබ්බේ නෑ මට. හරි මට දැන් මතක් වුණේ ඔයාලගේ වයස තමයි 2011 තමයි ඉපදුනේ. හරි එතකොට මේ හිටියා නම් හරි. ඕකේ. දැන් මේ අපි එනම් ඉස්සරහට යමු. දැන් ඔයාලා දැක්කා මේ Pentium 4 1 2 3 4 4. හරි. ඊට පස්සේ අපි බලමු එහෙනම් dual core processors. දෙවෙනි එක dual core processors තියෙන එක අපි කතා කරා dual core and core to 2 කියන එක. dual core. හරි. dual core processor. හරි. Intel අර Pentium dual core මේ තියෙන Intel Pentium dual core. හරි මේ වගේ. මේ බලන්න ස්පීඩ් එක 2.0 GHz. පට්ට ස්පීඩ් වලින් අඩුයි. හරි මේවා. ඒ කාලේ පාවිච්චි වෙච්ච ඒවා ඉතින් හරි මේක ඇතුලේ තියෙන අර ප්‍රධාන මේ වැඩේ තියෙනවා. දැන් මේක ලොකුට අපි එළිය වල කතා කරන්නේ මේවා නා. හරි. dual core කියන්නේ මේක තමයි උදාහරණයක් විදිහට ගන්න තියෙන්නේ ඉතින්. හරි. dual core. ඊට පස්සේ core to 2 එකක් මෙතන මම දැක්කා. මේ තියෙන Intel core to 2. හරි. එතකොට ඕ වගේම පස්සේ තමයි අර i3, i5, i7 කියන දේවල් ආවේ. හරි. එතකොට dual core එක සහ core to 2 එක අයත් වෙන්නේ dual core processors වලට. ඒ කියන්නේ CPUs දෙකක් තියෙන processors වලට. හරි. quad core processors වලට උදාහරණ ටික අපි දැන් බලමු. quad core processors. දැන් ඔයාලට පෙනෙයි i series එක. quad core. හරි. quad core. හරි මේක quad එකක් නෙමෙයි. හරි. ඒකේ වෙනම මම හිතන්නේ නැහැ. ඔයාලා දාලා මෙතන i3 තියෙනවා, i5 තියෙනවා, ඒ ටික තියෙනවා. හරි මේදී i5 inside. හරි quad core වලට උදාහරණ තමයි ඔය මම දැන් පෙන්නන්නේ i3, i5, i7 ඔය දේවල් ටික. හරි. මම i3 කෙනෙක් ගන්නම්. ලොකු දෙයක් නැහැ ඉතින්. i3 හරි. i3 පරිගණක. මේ ඇත්තම කියන්නේ මේ වගේ i3 කියන එකෙත් හේතුවක් තියෙනවා. i3, i5, i7 හරි i9 ඕවා කියන එකේ හේතුවක් තියෙනවා. දැන් අපි ටියුට් එකට ගත්තොත් ඇත්තම කතන්දරයක් බලමු. මොනවද දැන් මම ටියුට් එක කතන්දරේ පෙන්වුවාට පස්සේ ඔයාලට මට කියන්න පුළුවන් වෙනවනේ මේ අතරින් ප්‍රොසෙසර් පවර් එකේ වැඩිම කවුද කියලා. හරි අපි බලමු මොකක්ද මේ හේතුව කියලා මේ වෙන වෙනම නම් දාන්න තරම්. හරි වෙන වෙන නම් දාලා මේ අර කැටගරි කරන්න තරම් මොකක්ද හේතුව මේ වගේ. හරි quad core processors වල. හරි අපි බලමු එනම් මේ ටියුට් එක මම ඔය කොටස් දාලා තියෙනවා හයිලයිට් කරගන්න ඒ ටික. හරි බලන්න දැන් යට ගියාට පස්සේ මේ කතන්දරයක් තියෙනවා. හරි එතන මම දාලා තියෙන්න ඕන මට මතකයි දැන් මම ඒ ටික දාලා නැහැ නේ. හරි ලියන්නකෝ එනම් මේව. හරි මේව ලියන්න මෙතන යට ඉඩ තියෙනවනේ මෙතන මොනවද ලියවද? ඉඩ තියෙනව ලියවද මෙතන? ඉඩ තියෙන දරින් ඔයා ලියා ගන්න මේ. හරි ඕකේ කමන්නේ. හරි මම දැන් පෙන්නන්න යන්නේ i3 i5 i7 i9 කියන ඒ වගේ මොකද්ද තියෙන වෙනස්කම කියලා. හරි මේව ලියන්න එකට පරිගණක සැකසීමේ වේගය හැකියාව තියෙන සාධක බොහොමයක් ඇති අතර ඉන්න එකක් ලෙස සැකසනේ ඇති කෝස් ගන්න හේතුවල ලෙස සැකසිය හැකි. හරි දැන් මේ වලට මේ නිර්වචන විතරක් බලලා ඔයාලට පුළුවන් මේකෙන් ප්‍රොසෙසින් පවර් එක වැඩිම මේ ප්‍රොසෙස් එක මොකක්ද කියලා කියන්නේ quad core processor අතරින් i3 ද i5 ද i7 ද i9 ද ප්‍රොසෙසින් පවර් එක වැඩි මොකද්ද? දැන් මේ කෝස් ගාන මත නම් තීරණය වෙන්නේ මේවා මත තියෙන කෝස් ගාන තමයි මේ තීරණය වෙන්නේ. i3 එකේ කෝස් ගාන අපි හිතමුකෝ 2යි කියලා.
දෙකක් නැත්තම් දෙකක් තුනක් අතර ප්‍රමාණයක් කියලා. හරි ඊට පස්සේ i5 එකේ හතරක් අපි ගමුකෝ. cos 4යි. කියන්නේ CPS 4යි. i7 එකේ අපි ගමුකෝ 5ක් කියලා. ඊට පස්සේ i9 එකේ අපි ගමුකෝ 6ත් 8ත් අතර ප්‍රමාණයක් කියලා. ඇත්තට මේ තියෙන ප්‍රමාණයන් මම දුන්නේ. හරි. එතකොට මේකේ තියෙනවලු CPUs දෙකක් තුනක් මේකේ හතරක් මේකේ පහක් මේකේ 6ත් 8ත් අතර ප්‍රමාණයක්. හරි. මං ඔයාලව කණ්ඩායම් වලට බෙදලා වැඩක් දෙනවා. නිකන් මේ එක්සැම්පල් කියන්නේ හරි දැන් මේ එහෙම වැඩක් දෙන්නේ හරි මම මේ මෙතන මේ වැඩක් කරනවා එකම වර්ගයේ ප්‍රොසෙසින් පාව එකක් තියෙන ළමයි ටිකක් අරගෙන එහෙම උන්නේ නැහැ හැබැයි දැන් ඉන්නවා කියලා ඉතින් හරි එහෙම උන්නේ නැහැ ඉන්නවා දැන් ඉන්න ඔන්න මම එක කණ්ඩායමක් හදුනා ඒ කියලා මේකේ ළමයි ඉන්නවා දෙන්නෙක් මුන් දෙන්න එකම වගේ ප්‍රොසෙසින් පාව එකක් තියෙන ඩබලා B කියලා ටීම් එකක් තියෙනවා ඒ කණ්ඩායමේ ඉන්නවා ඒ වගේ හතරක් හරි එකම වගේ ප්‍රොසෙසින් පාව එකක් නම් තියෙන හරි දැන් ඔන්න මේ කට්ටියටද මම වැඩක් දුන්නාට පස්සේ ඉක්මනින්ම ඉවර කරන්න කවුද? Aද Bද? එකම වගේ ප්‍රොසෙසින් පාව එකක් නම් මේ ළමයින්ට තියෙන්නේ. කවුද වැඩි? මේකෙන් වැඩ කරන්නේ කවුද? ඔයාලට තේරෙන්න ඕන මොකද්ද? B නේ. B ටීම් එක තමයි වැඩ කරන්නේ. මොකද මෙයාලා හතර දෙනෙක් හිටියා. මේ හතර දෙනාටම සේම් ප්‍රොසෙසින් පාව එකක් තියෙන්නේ. උදාහරණයක් ගානක් දුන්නොත් මේ ගානක් ඒ කියන්නේ ගානක් දුන්නොත් මේ හතර දෙනාම එකම වෙලාවෙ හදනවා. හරි ඒ වගේම ඩබල් එකක් තමයි මෙතනත් තින්නේ. හැබැයි මේ දෙන්න නිසා මේ හතර දෙනාට දැන් හිතන්නකෝ වැඩක් දුන්නාට පස්සේ මේ හතර දෙනා ඒක හතරට බෙදාගෙන කරනවා. මෙයාට වැඩේ හතරට බෙදන්න බෑ මොකද දෙන්නයි ඉන්නේ දෙන්නට බෙදාගෙන කරන්න වෙනවා. හරි. එක්කෙනෙක් එතකොට සම්පූර්ණ වැඩේට අපි කියමුකෝ තප්පර 4ක් යනවා කියලා. සම්පූර්ණ වැඩේට තප්පර 4ක් යනවා. දැන් මෙතන හතර දෙනෙක් ඉන්නවා. මුන් ටික වැඩ ටික බෙදාගෙන කරනවා. වැඩ ටික බෙදාගෙන ගියාට පස්සේ මට කියන්න සම්පූර්ණ වැඩේට තප්පර 4ක් යන එක මේ දෙන්න මේ හතර දෙනා සමානව මේක බෙදාගෙන කරොත් තප්පර කීයෙන් ඉවර කරන්න පුළුවන්ද? තප්පර කීයද? එක තප්පරකින් ඉවර කරන්න පුළුවන්. හරි. හරි එක තප්පරකින් ඉවර කරන්න පුළුවන්. දැන් ඒක තේරුම් නැති උන් ඉන්නවද? හතර දෙනෙක් තප්පර හතරක වැඩක් දෙනවා. හතර දෙනෙක් ඉන්නවා. වැඩ ටික බෙදාගෙන කරොත් තප්පරකින් ඉවර කරගන්න පුළුවන් කියන එක තේරුම් නැති කවුරු ඉන්නවද? එහෙම නෑ නේද? එහෙම අවුල් නැහැ නේද? හරි. හරි දැන් මෙතන මට කියන්න මෙතන තප්පර කීයක් යනවද මෙයාට ඉවර කරන්න? ඒ වැඩේ මම මෙයාට දුන්නොත් තප්පර කීයක් යනවද? දෙකක් යනවා. හරි වැඩ ටික බෙදාගෙන කරොත් දෙකක් යනවා. එතකොට කවුද ඉස්සෙල්ලාම කරන්නේ? B ටීම් එක. හරි ඒ වගේ තමයි මේ කතන්දරෙත් දැන් ඔයාලට පුළුවන් කියන්න i3 ද i5 ද i7 ද i9 ද ඉක්මනට වැඩ කරන්නේ සහ ප්‍රොසෙසින් පාව එකෙන් වැඩි කවුද? i9. හරි. ඒතර i9 පරිගණක ගණන් වැඩි ප්‍රොසෙස් එක අර performance වැඩි නිසා. හරි. එතකොට හරි මේ දැන් මේවත් ගණන් කියලා නෑ. ගණන් ගන්න එපා. හරි. දැන් මේ මට මතකයි මේවා මේ A level වල දෙවෙනි පාඩමේ දේවල් ටික මම මේ දෙන්නේ. ඒවා ඔයාලට අඳුන ගන්න පුළුවන් නේ. හරි A level වල දෙවෙනි පාඩමේ A level වලට බය වෙන්න එපා. රෙද්දවල් නෙමෙයි මේ ටික අඳුන ගන්න පුළුවන්. මේ ටික දැන ගන්න පුළුවන්. දැන් ඔයාලට ඔළුවට දාගන්නට පස්සේ ඔයාලට තේරෙනවනේ. තේරෙන කොටස මම ෆිල්ටර් කරන් තමයි උගන්වන්නේ. හරි. හරි. එතකොට මේ සීමා වෙන්න එපා 9 වසරට විතරක්. මම දැන් ඔයාලට මේ සිලබස් එකට වැඩි ඉගෙනුවා. සිලබස් එකට අමතර දේවල් ටික. හරි. එහෙම උගන්වන්න පුළුවන් උනේ මොකද මේ හේතුව එකක් මේ මම A levels වලට A levels I series කරලා තියෙන සහ මම A level උගන්වන නිසා එකක්. හරි දැන් ඒවත් එක්ක මට අර මේව නොකිය යන්න නිකන් අර අමුතු වගේ නිකන් අර එහෙම පොඩි අවුලක් තියෙනවා. හරි දැන් A level ගුරුවරු ගොඩක්ම මේ අර 6 7 9ට පන්ති කරනවා දැකලා තියෙද? A level ගුරුවරු 6 7 9ට පන්ති කරනවා නෑනේ. හේතුව තමයි ඔය හේතුව. එයා කියන්න ගත්තට පස්සේ යාගේ තියෙන අර දැනුම ටික මේ අර පොඩි කාට දාන්න ගිහලා කිලෝ ගන්න. පොඩි කාට තේරෙන්නේ නැහැ ඊට පස්සේ. හරි ඒ වගේ වැඩක්. දැන් මම පුළුවන් තරම් ෆිල්ටර් කරගෙන කරන්නේ. හරි මේ ඒ දේවල් ටික. හරි ඒතකොට ඔයාලට ගන්න පුළුවන් දේවල් ටික මම ෆිල්ටර් කරලා කියනවා. හැමදේම කියන්නෙත් නෑ. ඉතින් ඔයාලට තේරෙන පරාසයක් තියෙනවානේ. තාම මොලේ වර්ධනය වෙන ගමන් තියෙන්නේ. හරි මේ ඒ නිසා මේ මට කියන්න පුළුවන් ටික මම කියනවා. හරි. මේ වැඩේ තේරුණාද මට කියන්න මේ වැඩේ තේරුණාද? දැන් ඔයාලට ප්‍රොසෙසින් පාව එක වැඩි i9 කියන එක තේරුණාද? හරි මම ඔන්න උදාහරණයක් ආශ්‍රයෙන් ඕක කිව්වා. මොකද මෙයා ගාව තමයි වැඩියෙන්ම මොනවද තියෙන්නේ? CPUs නැත්නම් කෝස් ප්‍රමාණයක් තියෙන්නේ. එකම වගේ කෝස් ටිකක් මෙයා ගාව තියෙනවා කියලා හිතා. හරි ඔක්කොටම වැඩි මෙයාගේ තියෙනවා. හරි ඕකයි කතන්දරේ. හරි මං හිතනවා දැන් මෙතන ප්‍රශ්න නැතුව ඇති කියලා. හරි අපි ඉස්සරහට යමු. ඔන්න ඔය කතන්දරේම මම මෙතන දාලා තියෙනවා. මෙතන නම් නෑ නේද? නම් නෑනේ. හරි. මම ඊළඟ ටියුට් එකේ තව නම් ටිකක් දාලා ආතල් දිහා හදන්නම් මම නිකන් ටියුට් හදද්දි ඇත්තට මම
අර මේ ටියුට් හදනකොට මේ මෙහෙමයි කරන්නේ. A level හරි A level හරි ඔයාලගේ පොඩි ටියුට්ස් මම කියන්නේ එච්චර මේවා මම දවසින් හදනවා. හරි. ඒතර ඔය නිකන් ඉන්න ගමන් මේ දැන් අර ආසාවකින් මේව බලන්නත් එමේ නිකන් ටියුට් එකක් බලනවා පාඩම් කරනවා අප්පෝ එපා එනවා. අර ඒ වගේ දෙයක් නැතුව අර මම A level ටියුට් එකක් මේව දාලා තියෙනවා. A level ටියුට්ස් එකත් ඔයා බැලුවොත් එක එක ආතල් දින දින මැදින් මැදින් ඇඩ් දාලා තියෙනවා. ළමයින්ගේ නම් දාලා තියෙනවා. හරි මැදින් ඇඩ් දාලා තියෙනවා. එතකොට මේ අමුතු වචන දාලා තියෙනවා. එහෙම තමයි මම සාමාන්‍ය ටියුට් එකක් හදන්නේ. ඒ නිසා අය ලොකුට හිතන්න එපා. මේ දැන් මේ ටියුට් එකෙන් මේ නම් ටිකක් දාලා තිබ්බනේ. හරි ඊළඟ ටියුට් එකෙන් මම එහෙම නම් ටිකක් දාන්න. හරි කිසි ඒව ප්‍රශ්නයක් කරගන්න එපා. හරි දැන් ඔයාගේ නම හිතන්නකෝ දැන් මේ ටියුට් යවනකොට හරි ඔන්ලයින් එකේ ටියුට් යනකොට මේව තමයි බලන්නේ ළමයි. හරි කොච්චර මේකක්ද නේ? හරි දැන් ඊළඟ මේ මේකෙදි දැන් ඔය සෙට් එකේ නම් ටික දැම්මුවොත් හරි කාටද ආඩම්බර දැන් මේව දැන් දිගටම ගිහිල්ලා මේ වෙන අම්මර්සිනි මගේ නම නේද කියලා පස්සේ කාලෙක නේද? හරි තමන්ගේ කාට හරි වෙන්නන්න හරි පුළුවන්. හරි. හරි. හරි බලන්න නා ඒ කියපු කතන්දරේ මම මොන්න උදාහරණයක් මගින් දාලා තියෙනවා. හරි. ඒ ටීම් එක B ටීම් එකට වැඩිය සාපේක්ෂව ඉක්මනට වැඩේ කරන එක කතන්දරය. ඒක ගණන් ගන්න එපා වුණා. ඒක කතන්දරේ දාලා දෙන්න. හරි. හරි. එම උදාහරණ මගින් කෝස් ගණන මත පරිගණක සකසනේ වේගය තීරණය කළ හැකි බව වැටහෙනු ඇත. දැන් ඔයාලට ඒක තේරෙන්න ඕනි. හරි. දැන් අපි බලමු හાર્ඩ් ඩිස්ක් එක. හරි. මෙන්න මෙයාව මට කියන්න පුළුවන් පරිගණකයේ මොන මතකයේ විදිහට ස්ථිරද తాවකාලිකද? හાર્ඩ් ඩිස්ක් එක ස්ථිර මතකයක් తాවකාලිකද? ස්ථිර මතකයක්. හරි. හાર્ඩ් ඩිස්ක් එකේ ස්ථිර මතකයක් අපි සිංහලෙන් කියොත් උඩට 30. හරි මට තව එකක් අහන්න ඕන ඔයාලගේ. මට මේ කියන්න මේ ටියුට් එක මෙහෙම සම්පූර්ණ කරලා තියෙන එකද හොඳ නැත්නම් ඔයාගේ ඉස්තන් ටිකක් දාලා ඔයාලට සම්පූර්ණ කරන් දෙන එකද හොඳ? ඈ සම්පූර්ණ කරලා හම්බෙන එක හොඳයිද? හොඳයි නේද? නැත්නම් ඔයාලා නිකන් එක නිකන් අර අහන් ඉන්නම නිකන් අර බෝරින් වගේ නැත්නම් ලියන්න ඕනද? නෑ දැන් එන්න නිකන් එන ටෝක්ස් තුනනේ ගිය අවුරුද්දේ අර නිකන් එනේ ලියන්න බෑ එන මේ හරිනේ. ඒකයි මම ඉතින් ඔක්කොම දැම්ම ඉතින් මෙතන ආයි නිකන් ඔය හිස්තැන් පුරවපුරව නිකන් මේ බබ්බුන්ට වගේ ඕනේ නෑනේ කියලා. හරි මේ බලමු නෙක්ස්ට් ටියුට් එකේ මම පොඩ්ඩක් ලියන්නත් දාන්නම් මැදින් මැදින් නේද? නෑ සාමාන්‍ය ඇත්තටම කැම්පස් එකේ වගේ නම් ලෙක්චර් හිතන්නකෝ දැන් මම ලෙක්චරර් කියලා දැන් ඔයාලා ස්ටුඩන්ට්ස්ලා කියලා හිතන්නකෝ. එයා නිකන් මේ ඇවිල්ලා ස්ලයිඩ්ස් ටිකක් පෙන්න මෙහෙම යනවා එච්චරයි. හරි කිසිම දෙයක් ලියන්න මම කිව්වනේ මං ගාව පොත් නෑ. පොත් තියෙන්නේ මැත්ස් වලටයි ඉංග්‍රීසි වලටයි විතරමයි. ආයේ කිසිම සබ්ජෙක්ට් එකකට මම පොතක් මේන්ටේන් කරන්නේ නෑ. හරි කැම්පස් එකට යනකොට යන්නේ අත් දෙක වරවන පෑනක්වත් නෑ මගේ අතේ. ගිහිල්ලා ඒකත් හොයා ගන්නවා මොකක් හරි ලියා ගන්න ඕන උනොත්. හරි මේ එහෙම තමයි යන්නේ. ඇත්තම කතාව සත්‍ය කතන්දර මේ කියන්නේ. හරි ඒකත් උදේ පාන්දර මට මතකයි එදා එක්සෑම් එකක් තියෙන දවසේ මේ එදා මොකක් හරි එක්සෑම් එකක් තිබ්බා. හරි කොහොම හරි එදා මම බෝඩිමේ හිටියේ. මට මතක මේ ඒ කලින් දවසේ මම මේ වගේ දවසක් නිදාගත්තේ නැහැ. මොකක් හරි වැඩක් තිබිලා මම නිදාගත්තේ නැහැ. මේ මම කොහොම හරි බෝඩිමේ තමයි දැන් කොහොම හරි මේ උදේ 8ට මම හිතන්නේ එක්සෑම් එක පටන් ගන්නවා. උදේ 8ට. උදේ 8ට එක්සෑම් එක පටන් ගන්නවා. දැන් මම බෝඩිමේ පිට කැම්පස් එකේ එළියේ ඉන්නේ මං. හරි. එළියේ ඉන්නේ මොකද මම මේ අර මේ කියන්නේ ක්ලාසස් කරන නිසා මට පොඩ්ඩක් අර නිදාස ඕන නිසා මේ හොස්ටල් එකේ ඉන්නේ නැතුව මං අනිත් එවුන් එක්ක මං එළියට ආවා. එළියේ කීප දෙනෙක් යාළුවෝ ටිකක් හිටියා. මේ එළියේ ඉන්නේ උන් ටිකක්. අනිත් ගොඩක් බහුතරේ ඉන්නේ හොස්ටල්ස් වල. ඒතර හොස්ටල්ස් වල ඉන්න බෑ එක රූම් එක 4 දෙනෙක් ඉන්නවා. හරි. ගෑල් ළමයින්ටත් එහෙම තමයි ඉතින්. හරි. පිරිමි ළමයින්ටත් එහෙම එක රූම් එක 4 දෙනෙක් ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් මේ වෙනම හරි. එතකොට මේ සාමාන්‍යයෙන් මේ හරි. එතකොට දැන් එන කරදරේ දැන් මම දැන් ක්ලාස් එකක් කරනකොට හරි අරු ඇවිල්ලා බෙර ගහනවායි අනිත් එක මේ ඌ වෙන ආතල් ඌ ගේම් ගහනවා. හරි. අර ඒක වෙන ආතල්. ඊට පස්සේ දැන් උන් සාමාන්‍ය ක්ලාස් එකක් කරනවා ඊට ඵලයන් ගම යනවා. හරි ඒ උනට උන්ට වදයක් නේක. හරි උන්ගේ කාමරේට උන්ට එන්නේ නැතුව එළියට ඊලා ඉන්න එක උන්ට වදයක් නේක. හරි ඒතකොට මටත් ඒක අවුල් වගේ නිසා මම හොස්ටල්ස් ගත්තේ නැහැ. හරි මොකද බෝඩිමේ ඉන්නේ. ඒතකොට මේ මට මතකයි එදා උදේ 8යි ගානට එක්සෑම් 8:00ට. හරි උදේ 8යි ගානට 8:00ට එක්සෑම් එක තිබ්බා. මම දැන් මුකුත් පාඩම් කරලා නැහැ මුකුත් නැහැ. ඊට පස්සේ කලින් දවසේ මම ඉතින් හිටියේ නැහැ. මම මේ ක්ලාස් වල මොකක් හරි වැඩක් කරගෙන හිටියේ. පාඩම් කරෙන්නේ නැහැ. එක පාට මට මතකයි මේ අර චැනල් එකට ඩෝන් ඩෝන් කරලා ගහනවා මොකෙද්ද කියලා. මම හිතුවා කොට්ටෝරු වෙද්දි කියලා. හරි කියන්නේ උන් ගහනවනේ සාමාන්‍යයෙන් දෙවලුච්චියම ජනරේටර් ගහනවනේ. මම හිතුවා එහෙමද කියලා. එහෙම දැන් ඊට පස්සේ මේක නවත්තන්නෙම නැහැ. ඊට පස්සේ මම දැන් ටයිම් එක පත ගන්න මට නිදිමතයි දැන් මේ අර ජනරේටර් ඩෝන් ගාලා ගැහුවා. ඊට පස්සේ ඌ ගියා. ගිහිල්ලා ආයි ගහනවා ඊට පස්සේ. හරි ඒ කියන්නේ මේ කුරුල්ලෙක් නෙමෙයි. හරි මේ අපේ එකෙක් මේ ඇවිල්ලා මේ ආතල් දෙන්නේ මේ හැරවන්න ඌ කියන්නේ මේ දැන් 8:00ට එක්සෑම් එක දැන් 8 පහ වෙලා තියෙන්නේ දැන් 8:05 වගේ මම තාම නිදි හොස් කරලා නැහැ මුකුත් නැහැ හරි ගුණා වගේ නිදි දැන් හරි ඊට පස්සේ මුන් ඊට පස්සේ දැන් ජනරේටර් ගහලා සෙට් එකක්ම ඇවිල්ලා දැන් ජනරේටර් එක මම එක්ක යන්න සාමාන්‍යයෙන් ওই මාතර සෙට් එකක් ඉන්නවා මේ කැම්පස් එක අවටම
මගේ හොඳම යාළුවෝ ටික ඔය මාතර සෙට් එක. ඒ මාතර කැම්පස් එක ගාම ඉන්න සෙට් එක. හරි උන් හැමදාම එනවා මාව එක් මෝඩිමට ඇවිල්ලා උන්ගේ බයික් වල එන්නේ එක්කන් යනවා කැම්පස් එකට. එහෙම පයින් යන්න දෙන්නේ නැහැ උන් හැමදාම එනවා. උන් ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි මේ කොහොම හරි මට දැන් කෝලුත් ගත්තලු ආන්සර් දැන් මම නිදිමතේ ඉන්නේ. හරි. හරි ඊට පස්සේ මට මතකයි දැන් මේ වගේ අතන්දරක් තියෙනවා. උන් දැන් ජනේලට ගැහුවා ඇරෙන්නේ නැහැ. ඊට පස්සේ දොරට ගහනවා. ඊට පස්සේ දැන් ඊට පස්සේ මේ කොහොම හරි ඇහැරුණා දැන් මොකද්ද කතන්දරේ කියලා කරදයක් දෙනවා. මයික මට ඇහැරුණා. ඇහැරලා බලද්දි 8:20යි වගේ 8 මාට එක්සෑම් එක. දැන් අරුන් උතර ලෑස්තිලා ලස්සනට ආවා. මම නිකන් අපතේ වගේ හරි. දැන් මට දැන් මනස දැන් 8:00මාරයි. දැන් ඊට පස්සේ අරුන් ටික දැන් මාතර භාෂාව දන්නව නේද? "මේ මොනවද කරන්නේ? ඔහේ මොනවද ඉඳින්නේ දාම?" හරි එහෙම තමයි කතා කරන්නේ. හරි. හරි ඊට පස්සේ මට දැන් ඒවට දැන් hina වෙ ඉන්න බෑනේ දැන්. උන් එහෙමයි කතා කරන සාමාන්‍ය. හරි කෑවෙයි. දැන් උදේට මං කෝ යකෝ උදේට කන දැන් යකෝ දැන්නේ නැගිට්ටි කියලා. හරි ඊට පස්සේ කොහොම හරි කෑවෙත් නෑ මේ වොෂ් කරා මතක වොෂ් කරින් නැද්ද කොහේ හරි. හරි දත් මැත්තෙන්නේ නෑ. හරි ගිහිල්ලා මේ දැන් වෙලාවක් නෑනේ දැන්. හරි වෙලාවක් නෑ 8යි තාමාට එක්සෑම් එක. දැන් ඉතින් දත් මැද්ද වගේ කියලා අරුන් දැන් බොරු කියන්නේ දත් මැද්ද නෑ කියන්න බෑනේ. හරි ඊට පස්සේ ටක් ගාලා වොෂ්රූම් එකට යනවා වගේ ගිහිල්ලා දැන් දත් මැදි වෙලාවක් නෑ කියලා මං දන්නවා. අරුත් කෑ ගහනවා. දැන් උන්ටත් පරක් වෙනවා මම නිසා. ටක් ගාලා දත් මැද්ද වගේ නිකන් අර පුරුසේ අතේ තියාගෙන ආව දැන් පේන්න දැන් හරි. මැද්දේ නෑ මං. හරි ටක් ගාලා මූන්ට එකේ මේ මූන්ට පොඩ්ඩක් හොදගෙන විතරයි ආවේ. ඊට පස්සේ ගියා කෑවෙත් නෑ මුකුත් නෑ. හරි එක්සෑම් එක තිබ්බේ 8යි මාට අපි යනකොට 8:35 වුණා සෙට් එකම එකට ගියේ. හරි එකට ගිහිල්ලා එකට වාඩි කරන්නෙත් නෑ. දැන් ඔයාලට කැමති තරම් වාඩි වෙන්න කියලා කියන්නේ අර නම් ලිස්ට් එක වගේ බෙදනවා. හරි ඊට පස්සේ එහෙම බෙදලා කොහොම හරි එක්සෑම් එකක් කරා. මේ කරලා කොහොම හරි ඒත් මගේ දැන් පාඩම් කරන්න කිසිම නෝට් එකක් නැහැ. හරි අරුන්ටත් එහෙමයි ඉතින්. හරි ඒ වගේ සාමාන්‍යයෙන් මට මතකයි මම පෑනක් ගෙනිච්ච නෑ. අමතක වුණා පෑනක් ගෙනියන්න. හරි ඊට පස්සේ එහා පැත්තේ කෙල්ලෙක් හිටියා කෙල්ලෙක්ගෙන් පෑනක් ඉල්ලගෙන මේ එහෙම තමයි එක්සෑම් එක කරේ. ඒ වගේ ඩයල් හරි. ඒ කියන්නේ මේ ඒ කියන්නේ කැම්පස් එකට ගියාට පස්සේ වට තේරෙයි. දැන් හැමෝම එහෙම නෑ මං වගේ නෑ හැමෝම. සමහර කට්ටිය ඉන්නවා නේ ප්‍රස් ක්ලාස් දාගන්න කෙනෙක් ඩිග්‍රී එකේ උපරිම ලෙවල් එකේ තියෙන ප්‍රස් ක්ලාස් කියලා කියනවා. ඒක දාගන්න උපරිම පාඩම් කරන උන් ඉන්නවා. මම කලින් කියලා තියෙන මේ කෙල්ලෝ එහෙම පළවෙනි දවස්වල පැන්සල් පෙට්ටිය කියන්නේ පැන්සල් අර ඉස්කෝලේ කාලේ වගේ හරි අර පර්ස් තියෙන්නේ. පර්ස් එකේ නිල් පාට පෑන් 4යි. හරි කළු පාට පෑන් 2යි. හරි ඊට පස්සේ පැටික් නම්. ඊට පස්සේ අර ඒ පාට ජෙල් පෑන්. හරි ඊට පස්සේ අඩි රූල් වර්ග ගොඩක් තියෙනවා. හරි හරි පොවන මාල තියෙනවා විහිද චතුරස්‍ර තියෙනවා ඔක්කොම තියෙනවා. හරි කියන්නේ ඔක්කොම රෙඩි වෙලා ඇවිල්ලා තියෙනවා. හරි ඊට පස්සේ මකන දෙකයි දෙක ඔක්කොම අඩු ගානේ අඩුම දෙකක් තියෙනවා. හරි සමහර කිල්. ඊට පස්සේ වතුර බෝතලේ හරි වතුර ලොකු වතුර බෝතලයක් ගෙනන ලෙක්චර්ස් වලට වතුර බෝතලේ පැන්සල් පිටේ ඒක අයිකන් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය කුඩය. හරි ඒ කෙල්ලුන්ගේ අයගෙන කුඩේ හැමතිස්සෙම අතේ ඊට පස්සේ වතුර බෝතලේ මේ අතේ හරි බෑග් එකේ පැන්සල් පෙට්ටිය හරි ඔක්කොම දාගෙන එන්නේ. ඕවා මට මතකයි තිබ්බේ සති දෙකක් විතරයි. පරිම සති දෙකයි තිබ්බේ ගෑනු ළමයිගේ කොල්ලෝ ගැන කොහොමද නැහැ. සමහර කොල්ලොත් ඒ තිරියා වතුර බෝතලේ එහෙම ගෙනියන. මේ උණු තිරියා උණුත් කොම සති දෙකයි උපරිම සති දෙකෙන් පස්සේ මුකුත් නැහැ. එහෙමයි කැම්පස් ජීවිතේ. ඉතින් ඔයාගේ සාමාන්‍ය ස්කූල් ජීවිතේට වඩා සම්පූර්ණයෙන් කම්ප්ලීට්ලි වෙනස් ඕක. මේ වෙනස් කියන්නේ පට්ටම වෙනස්. හරි මේ ඒක ගියාට පස්සේ ඔයාලට තේරෙයි දැන් යන්න නම් ගොඩක් කල් තියෙනවා. මම මේ කියන්නේ පොඩ්ඩක් ඔයාලට ආස වෙන්නේ ඒ දේවල් වලට. ඒ කියන්නේ මේ මට ඇත්තටම මට අර මේ පොඩි අවුලක් තියෙනවා. දැන් මට මේවත් එක්ක ඒවත් ඒ කියන්නේ ඒ කැම්පස් ජීවිතේ මට ගොඩක් මිස් වෙලා තියෙනවා. සමහරවිට යන්නේ මම සතියකට එක දවස් දෙකක් වගේ. දැන් මේ සතිය මට දැන් හෙට යන්න වෙන්නේ. හෙට සෙමිනාර් එක තියෙන O level සෙමිනාර් එක. මේ ඔන්ලයින් කරත් මම මෙතන ඉඳන් කරන්න ඕනේ. හරි ඒ නිසා මට ඉන්න වෙනවා. එතකොට මේ ඒ දේවල් මත නැත්තම් ඉතින් ළඟදී තිබ්බා මේ හෝලි ඉවෙන්ට් එක. හෝලි කියන්නේ දන්නවද? හෝලි අර ඉන්දියාවේ කරන් අර පාට ගහගන්න නේද? හරි දැන් ඊයේ පෙරේද හෝලි ඉවෙන්ට් එක තිබ්බා. හරි ඒකට යන්න උනේ නෑ. හරි ඊට පස්සේ ළඟදී ඔය මේ පෙබරවාරි තිබ්බ වැලන්ටයින් ඉවෙන්ට් එක. කියන යන්නේ කොහොමත් නෑ. හරි එතකොට මේ ඊට දැන් පස්සේ දින අවුරුදු උත්සවේ. හරි ඊට පස්සේ මේකට යන්න ඕනි. හරි බලමුකෝ මේ අවුරුදු උත්සවේ තියෙනවා. මොකක් හරි කරගන්න බෑ නේද ගිහිල්ලා. හරි සාමාන්‍ය මෙතන විතර හරියන්නේ නැහැ නේ. මම නිවාඩු අවුරුදු උත්සවයට කොහොමත් ක්ලාසස් නිවාඩුනේ. ඒ නිසා මේ නිවාඩු දීලා හරි නිවාඩු දෙන්න ඕනේ. කොහොමද නිවාඩු දෙන්න වෙනවනේ. සහයම කරලා යන්න ඉතින් ඉන්නවා අවුරුදු උත්සවයට. හරි බලමුකෝ ඉතින් මේ මොනවා හරි කරගන්න. ඉස්කෝලට වැඩි කොහොමවත් තාතල් නෑ. ඒක මට කියන්න ඕනුනේ. හරි ඒ කියන්නේ මේ ඉස්කෝලට වැඩි පට්ටම වෙනස්. ඉස්කෝලේ හවුස්මේට්ස් වගේ නෙමෙයි අපේ තියෙන ස්පෝර්ට් මීට් එක. හරි ටිකක් ඒකත් ඇඩ්වාන්ස් ඉතින් තියෙනවා. හරි. හරි අපි යන කතා කරමු හાર્ඩ් ඩිස්ක් එක ගැන. මට කියන්න හાર્ඩ් ඩිස්ක් එක වෙනුවට මම ගන්නවා කිය උපාංගය මොකද්ද වර්තමානයේදී? SSD එක. SSD කියන එකේ තේරුම මොකද්ද? SSD කියන එකේ තේරුම? SST කියන එකේ දීර්ඝ තේරුම. මොකද්ද? solid state drive disk කියලා කියන SSD.
solid state disk. හරි. then මේ හරි. ඕකනේ කතන්දරේ. දැන් අපි hard disk ගැන බලමු. හරි. ඔන්න මේ දින කතන්දරය. පරිගණකයේ තුරු දත්ත හා තොරතුරු ස්ථාවරව තැන්පත් කළ හැකි උපාංගයන් ලෙස දෘඪ තැටිය හැදින්විය හැකිය. වර්තමානයේදී මෙම කාර්යසදා බහුලව SSD භාවිතා කරයි. හරි. SSD රු දැන් වර්තමානයේදී පාවිච්චි කරනවා. මොකද දැන් ඔයා කඩේට ගිහිල්ලා මේ ලැප්ටොප් එකක් ගත්තොත් ඔයාට hard disk එකක් තියෙන ලැප්ටොප් එකක් නෙවෙයි හම්බෙන්නේ. SSD එකක් තියෙන ලැප්ටොප් එකක් තමයි දැන් හම්බෙන්නේ. හරිද? එහෙම තමයි ඉතින් ඇත්තම කතන්දරේ. hard disk එකක් නෙවෙයි දැන් දාන්නේ. මොකද මේ hard disk කියන දේ එන්න දැන් මේ අර භාවිතයෙන් තොර වෙලා තියෙනවා දැන්. හරි. අලුත් එකක් ගත්තොත් ඔයාලා SSD එකක් දාලා තියෙනවා. හරි ඊට පස්සේ දුටු තැටිය අභ්‍යන්තර හා බාහිර වශයෙන් වෙනද පොළේ මිනදී ගැනීමට ඇත. ඒ කියන්නේ මොකද්ද? හරි. දුටු තැටිය මේ ඇතුළේ තියෙන එකන්නේ බාහිරවත් තියෙනවලු. අපි පොඩ්ඩක් ඒ ගැන බලමු. හරි. දුටු තැටිය ගත්තට පස්සේ මෙන්න මේ වගේ කතන්දරයක් තියෙනවා. මට කියන්නේ අභ්‍යන්තර කියන එකට මේකෙන් කියන්නේ ඉන්ටර්නල් කියලා. ඉන්ටර්නල් හරි. මේ සාමාන්‍යයෙන් ඉන්ටර්නල් අපිට hard disk හරි. ඔයා ඔය දැක්කේ ඔතන දැක්කේ ඔයා ඉන්ටර්නල් hard disk එක. හරි. ඔය තිබ්බේ ඉන්ටර්නල් hard disk එක. මේ තියෙන ඉන්ටර්නල් hard disk. මේ කොහෙද තියෙන පරිගණකේ? පරිගණකේ සිස්ටම් යුනිට් එක ඇතුලේ. හරි මේ ඉන්ටර්නල් hard disk එක තියෙන්නේ. දැන් අපිට පුළුවන්ලු පෙන් එකක් වගේ පෝර්ටබල් විදියට එහාට මෙහාට ගෙනියන්න hard disk එකක් පාවිච්චි කරනවා. මේවට අපි කියනවා external hard disk. අපිට අවශ්‍ය විදියට අවශ්‍ය වෙලාවට විතරක් පරිගණකයට ප්ලග් කරලා පාවිච්චි කරගන්න. දැන් මේවා තියෙන්නේ මේ අවශ්‍ය වෙලාවට ප්ලග් කරන්නද? නෑ ඇතුලේ කොහොමද තිබ්බා? ඇතුලේ සවි කරලා තියන්න ඕන. හරි. ඒක ෆික්ස් කරලා තියෙන්නේ මේක මදර්බෝඩ් එකට. එතකොට දැන් ඒ වගේ නැතුව අපිට දැන් වර්තමානයේදී වර්තමානයේ කියන්නේ මේක නම් ගොඩක් කල්ලි දැන් තියෙනවා. හරි. ඉන්ටර්නල් නැතුව අපිට එක්ස්ටර්නල් විදියට යූස් කරන hard disk දැන් වර්තමාන ලෝකයේ තුල තියෙනවා. එක්ස්ටර්නල් හරි. හරි මේ තියෙන්නේ එක්ස්ටර්නල් hard disk. ඒ කියන්නේ අවශ්‍ය විදියට පෙන් එකක් වගේ පරිගණකයට සවි කරන්න. මේ තියෙන සවි කරලා එක. හරි. තරස් එකෙන් ගන්නකො. හරි. සාමාන්‍යයෙන් මේ එක්ස්ටර්නල් hard disk එක. මේවට අපි කියනවා එක්ස්ටර්නල් hard disk කියලා. එතකොට 1TB 2TB ඔයාලට කැමති වශයෙන් ගන්න පුළුවන්. හරි. එතකොට මේ ඔයා මේක සවි කරන්නේ කැමති වෙලාවට. කියන්නේ කැමති අවස්ථාවේ ඔයාට ඕනි අවස්ථාවේ විතරයි පරිගණකයට සවි කරන්නේ. අනිත් අවස්ථාවල ඔයා මේක හරි අවශ්‍ය තැනකින් තියාගෙන පාවිච්චි සාක්කු දාගෙන යන්න පුළුවන්. අර පෙන් එකක් වගේ. හරි. දැන් ඔන්න එහෙම hard disk තියෙනවා. අර කලින් එක මොකද්ද? ඉන්ටර්නල්ද එක්ස්ටර්නල්ද? ඉන්ටර්නල්. සිංහලෙන් කිව්වොත් අභ්‍යන්තර දුටු තැටිය. මේ මොකද්ද මේ තියෙන්නේ? බාහිර දුටු තැටිය. ඉංග්‍රීසි වලින් කිව්වොත් external hard disk. හරි. එතකොට දැන් බලන්න. හරි. ඔන්න ඔය hard disk වර්ග දෙකක් තියෙනවා. මේක ඇත්තටම USB type එකෙන් තමයි ඔයාට එන්නේ. බොහෝ දුරට USB type එකෙන් USB වලට සාවි කරනවා. පොඩි අර පෙන් එකක් ගන්නවා වගේ. හරි. පෙන් එකක් ගන්නවා වගේ මෙතනට ගාලා මේකට access කරන්න පුළුවන්. හරි. external hard disk වලට. හරි. එතකොට දැන් ඔය ටික තමයි මට කියන්න අවශ්‍ය උනේ. ඔය hard disk ගැන දැන් ඔය මේ ඔය තිබ්බ කතන්දරෙත් එක්ක. හරි. දැන් ඔය ටික මේ highlight කරගන්න ඔය කතන්දර ටික hard disk එක සම්බන්ධව තියෙනවා. හරි. මේක highlight කරගන්න. දැන් වර්තමානයේ SSD පාවිච්චි කරන කතන්දරේ සහ මෙන්න මේක අභ්‍යන්තර සහ බාහිර වශයෙන් වර්තමානයේදී දුටු තැටි විරුද්ධ පොළේ ඇත කියන එක. ඉක්මනට මම ඩියුට් එක බලනවා දැන් ඔයාලා highlight කරගත්තා. like last week හරි කොහොම හරි ඔයා විෂය නිර්දේශ ඔය තියෙනට වැඩි දෙයක් ඉගෙන ගන්න. වැඩි වෙන්නේ නැහැ මේවා. ඉගෙන ගන්න. අමතර දේවල් ඉගෙන ගන්න. ඔයාලට හරියන්නේ එතකොට. හරි. ඒ කියන්නේ මේ අර සිලබස් එකේ විතරක් දේවල් කතා කරලා හරි සිලබස් එකට සීමා වෙලා එහෙම යන්න එපා. ඉස්සරහට යන්න. හරි. ඔයාට දැන් ගුරුවරයා අපි හිතමුකෝ ඕනම විෂයක් කියලා
ගුරුවරයා කියලා දෙන දෙයක් ඔයාලට හරියට තේරෙන්නේ නැහැ. සහ නැත්තම් ඔයාලට ඊට වැඩි දෙයක් ඉගෙන ගන්න අවස්ථාවේ තියෙනවා. ඔයා ගෙදර ගිහිල්ලා හොයන්න. ඕන තරම් සෝදස් තියෙනවනේ. හරි ඕන තරම් සෝදස් දැන් ඔයා ගෙදර තියෙනවා Google කරන්න පුළුවන්. Google කරන්න ඕනිත් නෑ දැන්. කෙලින්ම අහන්න පුළුවන් AI කෙනෙක්ගෙන්. කාගෙන් දාන්නවා? ChatGPT නැත්තම් තවත් AI tool එකක්. DeepSeek ළඟදී ආපු එක. කවුද manufacturer? මොන country එකද manufacture කරේ? DeepSeek එක China. හරි. එතකොට තව දේවල් තියෙනවා. හරි. Gemini එක කවුද? Gemini AI එක. හරි තව ගොඩක් තියෙනවා. AI tools ගොඩක් තියෙනවා. හරි. හරි. එතකොට ඔයාලට use කරන්න පුළුවන් මේවා ඔයාගේ ඒක සම අමතර දැනුම ඇත්තටම දැන් Google කරනවට වැඩිය මිනිස්සු කල්පනා කරලා තියෙනවා ChatGPT වලින් අහන්න. ඇයි ඒ? Google කරාම අපි අවශ්‍ය දේ අපි හොයාගන්න බෑ. ChatGPT වලින් හොයාගන්න දෙන්න කෙලින්ම අපිට ළඟටම ගෙනත් දෙනවා. ChatGPT වගේ AI tool එකකින්. දැන් ඇත්තටම ChatGPT වලට වැඩිය DeepSeek කියන එක ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. නිවැරදි උත්තර ලබා දීම සම්බන්ධයෙන්. AI ඒ කියන්නේ AI ලා artificial intelligence මේ අමනුස්සයෙක් නෙමෙයි ඉන්නේ. හරි මනුස්සයෙක් නෙමෙයිනේ. මෙයාව ට්‍රේන් කරන්න ඕනේ. මෙයාට උගන්වන්න ඕනේ. මෙහෙම ඇහුවොත් මෙහෙම දාන්න. ඒ ට්‍රේන් කරලා තියෙන අතරින් වැඩියෙන්ම හොඳටම ට්‍රේන් වෙලා ඉන්නේ DeepSeek කියන එක වර්තමානයේදී. හරි මේ ChatGPT ට සාපේක්ෂව යාගේ වැඩි. තව තියෙනවා දැන් Microsoft ලා ගාව Copilot කියලා එකක්. දැන් අපි ඔය මම පොඩි දෙයක් කියන්න. ඔය මේ මට මතකයි දැන් වර්තමානයේත් එහෙමයි අපි කරන්නේ. කැම්පස් එකේදී මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් දුන්නාට පස්සේ අපි හිතමු කෝඩින් ප්‍රොජෙක්ට් එකක් කියලා වෙබ්සයිට් එක ප්‍රොජෙක්ට් එකක් කියලා වෙබ්සයිට් එකක් කරන්න. හරි. එතකොට දැන් ඕගේ ප්‍රොජෙක්ට් එක අපිට දැන් ඔන්න ප්‍රශ්නයක් අහලා මේක මේ විදිහට තියෙන්න ඕනේ මේ විදිහට තියෙන්න ඕනේ කියලා කියනවා. දැන් අපි ඔක හදන්න ඕනේ කෝඩින් වලින්නේ. හරි HTML CSS PHP ඔය වගේ JavaScript ඔය වගේ දේවල් යූස් කරලා හරි මේ අපි හදන්න ඕනේ. දැන් ඔය කෝඩින් පාර්ට් එක අපිට තනියම ලියන්න ඕනේනේ. යන්න ඕනේ නැත්තම කතන්දරේ. හැබැයි ඉතින් දැන් ලියලා ඉන්න ඕනද? නෑ. අර ප්‍රශ්නේ ටක් ගාලා කොපි කරා පේස්ට් කරා කෝගේද? ChatGPT දාන්න නෑ. ChatGPT හරියන්නේ නෑ ඒකට. Copilot ඊට වැඩිය හොඳයි. ඒවට ට්‍රේන් වෙලා ඉන්න Copilot. කියන්නේ ඔය වගේ සම්බන්ධ දේවල් වලට ChatGPT වැඩිය ඇඩ්වාන්ස් Copilot. Copilot ට පේස්ට් කරා Copilot ලස්සන්ට කෝඩින් ටික දෙනවා. ඒක අතන්ට කොපි කරලා ආයි පේස්ට් කරනවා. පිළිතුරු දාන තැනට ඊට පස්සේ පොඩි පොඩි එඩිට් කරනවා. එච්චරයි. ඕක තමයි අපේ ජීවිතේ. කොපි පේස්ට්. ඒ වර්තමානයේ තුල. හරි. අපි ප්‍රොජෙක්ට් එකක් කරන්නේ එහෙම. මේවා කියන්න හොඳ නෑ වුණාට මේ එහෙම තමයි කරන්නේ. ඉතින් ඇත්තනේ කියන්නේ ඉතින් හරි. ආයෙ නිකන් පැය 4ක් 5ක් මේ දවස් ගණන් මේ ප්‍රොජෙක්ට් කර කර ඉන්නේ නෑ. කොහොම තමයි කරන්නේ. දැන් ඒ නිසා ලෙක්චර්ස් වල පාවිච්චි කරන ටූල් එක මේ මට ඒක නම් මතක නෑ. යාලා මට තව මතක් වෙයි පස්සේ මේ යූස් කරන ටූල් එකක් මෙයා ගත්ත පිළිතුරට AI යූස් කරලා තියෙනවද කියලා බලන්න පුළුවන් ටූල් එකක්. ඇයි දැන් ඒක නැත්තම් එක්සෑම් වලටත් යොදා ගන්න ඕනේ අපි. හරි ඒ නිසා අපි ඒකටත් හොයාගත්තා. ඒකිනුත් මග ඇරලා යන ක්‍රමයක්. මේ කියන්නේ ඒ software එකනොත් මග ඇරලා යන ක්‍රමයක්. ඒක තමයි පාවිච්චි කරන්නේ. ඒක සාමාන්‍යයෙන් මේ සෙට් එකම අපි ඒක දැන් ලෙක්චර්ස් දන්නවත් ඇති කියලා හිතනවා ඉතින්. ඒ උනට අහුවෙන්නේ නැහැ. ඉතින් තාම නම් අහුන්නේ නැහැ. අහු වුණ දවසට කෙල වෙනවා ඉතින් ඈ. හරි. තාම නම් අහු වෙලා නැහැ. හරි. ඊට පස්සේ ඕන තියෙනවා දුරදටි ධාරිතාවය පරිගණකයේ භාවිතා කරන අනිකුත් මතක උපාංග ධාරිතාවට සාපේක්ෂව වැඩි වෙන අතරින් හරි ඔන්න උදාහරණ ටිකක් තියෙනවා 256 GB හරි 512 GB 1 TB 2 TB 4 TB වැනි ධාරිතාවයන්ගේ මිලදී ගත හැකියි. හරි මේ ධාරිතා අතරක මේ සංසන්දනය ඔයා දන්නවද? ධාරිතාව අතර මේ ටික ඉක්මනට හයිලයිට් කරගන්න මම ඊට පස්සේ වැදගත්ම දෙයක් දෙන්නම්. ඔයාලට නැති 8 වසරේ තිබ්බ වැදගත් දෙයක් මතකද කියලා බලමු අපි. මේ ටික හයිලයිට් කරගන්න ඉක්මනට. අද දවසේ අවසාන කොටස මේ ටික හයිලයිට් කරගන්න. හා ඔයාලා නම් දැන් ගෙදරේ අපි 8 වරණකම් මෙතන ඉන්න ඕන. ඈ ඔව් 8 වරණේ පටන් ගන්නකොට පාන්දර නෑ ඉන්න ඕන. මම පොඩි නිින්දක් දානවා දැන් තව ටිකකින් මෙතන. මේ ඇහැරවයි මේ ඈ ගෙදර යන්න වෙලා නැහැ. ඉතින් 8 මේ සෙමිනාර් එක තියෙනවා. මේ ගෙදර යන්න වෙලා නැහැ. වෙලා යන්න පුළුවන් ගිහිල්ලා එන්න පුළුවන් ප්‍රශ්න නැහැ. ඉතින් තේරුම් ගන්න. මෙතනම නිදාගත්තේ නෑ දැන් මෙතන කවුරු ඉන්න. හරි. හරි මේ එල. දැන් මේක හයිලයිට් කරගත්තේ ඔන්න බලන්න. දැන් මේ මම දෙයක් පෙන්නනවා. මේක මතක තියලා කට්ටිය කියන්න ඕනේ. හරි. අර මතක අතර සංසන්දනයන් ඔයාලා මතක නම් ඉස්තර 8 වසරේ කතා කරා. මට කියන්න 8 bit equals to how many bytes? bit 8ක් සමාන වෙන bytes ගාන කීයද?
අටවසර දැනුම බිට් අඩක් සමාන වෙන බයිට්ස් කීයද? හා 8යි. බිට් 8ක් සමාන වෙන බයිට් ගන්න. 1යි 1 බයිට්. බිට් 8ක් බයිට් 1යි. හරි ඊට පස්සේ 4 bit equals to කීයද? මම කිව්වා මේකට වෙනම නම. මොකද්ද? 1 මේ වගේ නම මතකද? නීබල්. එන්න අකුරු තියෙන්නේ නීබල්. මේ නම් මතකද කියන්නකො අටවසර ඉගෙන ගත්තා? ඈ? මතක නේද? මේ මුන්ට නම් කලින් ඉඳන්ම දෙනවා. හරි මේ අටවසරේ මේ ටික තිබ්බේ. දැන් මම මේ chart එකයි දෙන්නද? දෙන්නද? දැන් මතක නැහැ නේද ඔබලට? දැන් මේ අලුත් ළමයින් ප්‍රශ්න නැහැ. යාලට එක්ස්කියුස් එකක් තියෙනවා මේ ගොන් 70 හරි යකෝ දැන් මේ යකෝ මේවා ඉස්සර මේ මං අර මේවටත් දුන්න මතකද දන්නේ අර රෑන්කින් ටෙස්ට් වලත් දුන්නා. ඈ දුන්නා නේද? දුන්නේ? හරි ලියාගනින් වෙන. හරි. මේ හරි. මේ මොනවද මේ ධාරිතාවය මනින ඒකක මතක ධාරිතාවය මනින ඒකක දැන් අර අපි දුර මනින්නේ මීටර් සෙන්ටිමීටර් කිලෝමීටර් බර මනින්නේ කිලෝග්‍රෑම් ග්‍රෑම් ඔය වගේ ඒවා මතක ධාරිතාවය මනින්නේ පරිගණකවල මෙන්න මේ ඒකක වලින් හරි ඔයා ඔය මේ ඩේටා කාඩ් එකම ගන්න යද්දි MB මොකද්ද නයිට් ටයිම් ඩේටා MB මෙච්චරයි ඔහොම කියනව නේද ඒ අර ධාරිතාවය තමයි ඔය නිරූපණය කරන්නේ පරිගණක වල තියෙන ධාරිතාවය ඩේටා ධාරිතාවය හරි හරි ඔන්න දැන් මම එක්ක ලියාගෙන යන්න ඉතින් මම මේ ලොකුවට කතා කරන්නේ නැහැ මේවා. දැන් මේ KB කියලා තියෙන කිලෝබයිට් කියන එක කිලෝබයිට් කෙටි කරලා KB ගත්තා. හරි. මම තව දෙන්න පුළුවන් ඕන එක්සබයිට් සෙටාබයිට් තව දිනවා. ජොටාබයිට් ඕන්නේ. ඒ ලෙවල් වලක් තියෙන පෙටාබයිට් දක්වා විතරයි. හරි. බයිට් 1024ක් කිලෝබයිට් එකයි. කිලෝබයිට් 1024ක් මෙගාබයිට් එකයි. මෙගාබයිට් MB අන්න දැන් ඔයාගේ MB කියන එක දන්නවනේ නේද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් එකයි. ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් එකයි. ටෙරාබයිට් 1024ක් පෙටාබයිට් එකයි. පෙටාබයිට් 1024ක් මොකද්ද? සබයිට් එකයි. එක්සබයිට් 1024ක් සෙටාබයිට් එකයි. සෙටාබයිට් 1024ක් යොටාබයිට් එකයි. ඔහොම තියෙනවා ඉතින් මේ හරි. ගොඩක් තියෙනවා ඉතින්. යාළමයි. ඔයා මේ ටික විතර දැනගන්න ඕන. තොපිලට දැන් අර ඒක මට මේ මම දෙනකොට මම මෙතනින් එහාට ගියාම මතකයි. ඔයාලට දෙනකොට අටවසරේ. දැන් එතනින් එහාට ගිහිල්ලා කොහොමත් මේ තියෙන ටික මතකත් නැහැනේ. ඒ නිසා මේ ටික විතරක් දාගන්න වෙන්නේ. මේ ටික විතරයි සිලබස් එකේදී. සිලබස් එක කියන්නේ ඉතින් මේ 9 වසරේ නේ. උනට ඔයා දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ හරියට මොකද්ද? මේ වගේ දෙයක් මේ උත්සාහ කරන්න කියන්න. මිලිමීටර 10ක් සෙන්ටිමීටර 1යි. සෙන්ටිමීටර් 100ක් මීටර 1යි. මීටර 1000ක් කිලෝමීටර 1යි. ඔය වගේ ඈ. හරි. කිලෝමීටර 1000ක් කියන්නේ එක හුවයි. නෑ නෑ බුරු. හරි. ඉක්මනට කොහේ හරි දාගන්න මේ ටික. හරි ඈ. ඔන්න විෂය නිර්දේශ වැඩි දේවල් උගන්වන මම හැබැයි මේ අර එක්සෑම් එකට මගේ එක්සෑම් එකට ඊට වැඩි අහනවා ඈ. මම දාලා තියෙන දේවල් වලින් තමයි අහන්නේ. ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න එක අර කෙලවෙලා මේ අර සාමාන්‍යයෙන් කෙලවෙලා යන්න කියන්නේ අර මේ හොදටම ගන්න පුළුවන් දේවල් ටික ඔක්කොම ගන්න. ආයි මේ ආයි කතා කරන්න දෙයක් නැහැ මේ
හරි බලන්න පටන් ගන්න බරක් වුණා පොඩි ඉතින් ඉතින් හරි හරි එහෙනම් අපි next week හම්බෙමු bye